විශේෂයෙන්ම මගේ ජීවිත කාලෙම විතඹු කරන මාතෘකාවක් තමයි සෙක්ස් කියන්නේ මොකක්ද, සෙක්ස් කොහොමද අපේ සමාජයේ තියෙන ගම්දනුව කියන පැත්ත ගැන කතා කරන්නේ. ඉතින් පුරුදු වෙලා තියෙන්නේ සෙක්ස් කියපු වචනේ හිච්ච ගමන් එකපාරට ඊයම් ඒවා කතා කරන්න ඕන දේවල්ද මේක මේ කාමරය ගොඩක් අය කියන එකක් තමයි මේ කාමරය ඇතුලේ කරන දේවල් එළියේ කතා කරන්නේ. එතකොට එහෙම නැත්තම් සෙක්ස් ගැන කතා කරන්නේ සෙක්ස් කරන්නේ නැති අය, හරියට කරගන්න බැරි අය. ඔය වගේ නිකන් හරි ව්‍යවහාරික ප්‍රශ්න ගොඩක් තියෙනවා සෙක්ස් ගැන කතා කරන්න පටන් ගත්තාම. හැබැයි මේක නිසාම ඕන තැනකට ඔය සෙක්ස් කියන මාතෘකාව දාලා බලන්න දාපු ගමන් ඒ තියෙන ඕනම සංවාදයක හාමුදුරු කෙනෙක් බණක් කිව්වත් අනුර කුමාර දේශපාලන කතාවක් කිව්වත් මොකකදී වුණත් ඔය සෙක්ස් කියන කෑල්ල ඇදපු ගමන් ඒ කතාව අවුල් වෙන්න පටන් ගන්නවා. එතනින් ඒ නූල අල්ලපු ගමන් මිනිස්සු පොඩ්ඩක් වෙවුලන්න පටන් ගන්නවා, උත්තර දී ගන්න බැරි වෙනවා, පොඩ්ඩක් ඇඹරෙන්න පටන් ගන්නවා. මෙතන තියෙනවා මොකක් හරි අපිට පේනවා මේ කතා නොකර මාරු වෙන්න හදන, මග හරින්න හදන ලොකු වෑයමක්. ඉතින් අපි ගත්තොත් එහෙම මේක මගේ ජීවිතේ පැත්තෙන් ගත්තොත් මම ඉපදෙන්නේ 1976. එතකොට විවෘතාර්ථිකයේ 77 ලංකාවට එන්නේ. විවෘතාර්ථිකයත් එක්ක සෑහෙන වෙනස්කම් ප්‍රමාණයක් ලංකාවේ විශේෂයෙන්ම රූපවාහිනිය. රූපවාහිනිය ආවත් එක්කම 90 ගණන් වෙනකොට අනුගමන අගභාග වෙනකොට ඉන්ටර්නෙට් එක එන්න පටන් ගන්නවා. මෙන්න මේ සියලු වෙනස්කම් එක්ක තමයි අපේ ජීවිත ගොඩ නැගෙන්නේ. ඉතින් රූපවාහිනිය කියන එක මූලිකවම අපේ ජීවිතේ ලොකුම ආශා මාධ්‍යයක් කිව්වොත් හරි. ඒ කියන්නේ ආශා මාධ්‍යයක් කියලා කියන්නේ ටීවී එකක් බලනවා කියන එක අපිට නිකන් හරිම සුරතාන්තයක් වගේ නිකන් ටීවී එකේ පින්තූර බලනවා කියන එක පුදුම සැපක් දැනෙන්න පටන් ගත්තා. ඒකට හේතුව අපි එහෙම රූප දැකලා නැහැ. ඉස්සෙල්ලම කිව්වකට මැජික් පෙට්ටිය කියන්නේ. ඒක ඇතුලෙන් ලංකාවේ සම්පූර්ණ සංස්කෘතිය වෙනස් කරන්න පටන් ගත්තා. අද වුණත් ගත්තොත් එහෙම ලංකාවේ මිනිස්සු හැසිරෙන්නේ ටෙලිඩ්‍රාමා එකක චරිත හැසිරෙන විදිය බලාගෙන. ටෙලිඩ්‍රාමා වල කොහොමද ඒගොල්ලෝ පවුල් වල ගනුදෙනු කරන්නේ, රණ්ඩු වෙන්නේ කොහොමද, ගෑනු පිරිමි ප්‍රශ්න තියෙන්නේ කොහොමද, ඒ ටික කොපි කරන එක තමයි ලංකාවේ මහා සමාජය කරන්නේ. දැන් මගේ ජීවිතේ ගත්තොත් එහෙම මගේ ජීවිතේ මම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ ඒකෙන් මාව වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හැමෝම අපේ ජීවිතවල තියෙනවානේ මොකක් හරි ප්‍රශ්නයක් අපි වාගෙන යනවානේ. කියන්නේ අපිට තියෙනවා මතුවෙන ගැටලු. සමහර වෙලාවට ආදරය සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්, පවුල සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් අපේ අධ්‍යාපනය සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. අධ්‍යාපනය කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතයේ ප්‍රශ්නවලට අපි උත්තර හොයාගෙන යන තැන. ඒක යම්කිසි දැනුමක් ලැබුණාම අපි ඉන්න තත්ත්වය ගැන අපිට යම්කිසි පැහැදිලි කිරීමක් හම්බ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දැනුමෙන් විභාගෙ ලියලා ඒකෙන් සාධිකයක් ගන්නවද රස්තාවට යනවද කියන එක ඇත්තටම අධ්‍යාපනය සම්බන්ධ ඇත්ත කාරණයක් නෙමෙයි. අධ්‍යාපනය කියලා කියන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර හොයන්නේ කියන්නේ. ඉතින් මෙන්න මෙතනදී මගේ ජීවිතේදී මට හම්බෙච්ච දෙයක් තමයි පොඩි කාලේ ඉඳන් සෑහෙන අපේ පවුල් සිංහල බෞද්ධ පවුල්. එතකොට ඒවැයි සෙක්ස් ගැන තිබිච්ච ආකල්පය ඔය අපි හැමෝම දන්න ආකල්පයම තමයි. ඒව හැංගිලා කරන්න ඕන දේවල් කතා කරොත් ඊයා ඒ වගේ තමයි තිබුණේ. අර වික්ටෝරියානු කියන බෞද්ධ ආකල්ප ඔක්කොම මේ විදිහටම තිබුණා. එතකොට අපි අපේ කාලේ තමයි ඔය වැල පත්තර කියන ඒවා කොට ඒවා මේ මරදානේ අර එන්නේ පත්තර කඩවල වල තියෙනවා ගිහිල්ලා හොරෙන් ගන්නවා. ප්‍රසිද්ධිය විකුණන්නේ නැහැ සමහර පත්තර එක පාටයි. නිල් පාට නම් නිල් පාටින්ම තමයි print වෙලා තියෙන්නේ. ඉතින් මිනිස්සු හිතුවා මේ blue පත්තර කියලා කියන්නේ මේ නිල් පාටින් print වෙන හින්දා කියලා. එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් අර print කරන අඩු quality අඩු වියදම් විදිය මුද්‍රණ විදිහට තමයි මේවා ආවේ. ඒතකොට මේ වතේ තියන් ඉඳලා අපි ඉස්කෝලවල ගුරුවරුන්ට අහු වෙනවා. ඊට පස්සේ වැඩිහිටියන්ට පමණයි කියලා චිත්‍රපටය ආවහම රූබි එකේ සෙන්ට්‍රල් එකේ මේවා බලන්න යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අපේ ජීවිතයේ අපේ නව යෞවන කාලේ අපේ තිබිච්ච ලිංගික අර්බුදත් එක්ක ලිංගික ප්‍රශ්නත් එක්ක ලෝකෙත් බලද්දී අපිට එහෙම කිසිම ඒ කියන්නේ අපේ කාලේ දැන් නම් ඉන්ටර්නෙට් එක හරි තියෙනවා ඒ කාලේ එහෙම කිසිම පිටුහලක් තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේක නිසා අපි උනන්දු වුණා මොකද්ද මේ සිතුවිලි? කොහොමද මේවා එන්නේ? ඇයි අපේ මේ දේවල් පාලනය කරන්නේ? ඇයි මේ දේවල් වලට එළියට එන්න ඉඩක් දෙන්නේ නැත්තේ? ඇයි මේ පත්තර වල ලියන කතන්දර වල් කතා කියලා කියන්නේ? ඇයි සමහර වචන කුණුහරුප වෙලා තියෙන්නේ? ඇයි අපිට පුක කියන වචන කියන්න බැරි? පුක කොහොමද කැත වචනයක් වුනේ? එතකොට අනිත් දේවල් අත කන නාසය මේ දේවල් හොඳ වචන වෙලා පුක නරක වචනයක් වෙනවා. හැබැයි පුකත් අපේ ඇඟේ තියෙනවා. මේව කොහොමද හැදෙන්නේ? මෙන්න මේ දේවල් ගැන හොයන්න මට උනන්දුවක් එනවා. ඊට පස්සේ මම එක දේශපාලන කණ්ඩායම් වලට එකතු වෙලා වැඩ කරනවා. දේශපාලන පක්ෂවල තියෙන සමහර දේවල් කරනවා.
මේ තැන්වලදී අපිට තේරෙන දෙයක් තමයි මිනිස්සු දේශපාලනය කියලා කතා කරන දේ ඒ මිනිස්සු ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුලේ ඒගොල්ලන්ගේ ආදරවන්තයන් එක්ක ඒගොල්ලෝ සම්බන්ධතාව පවත්වන මිනිස්සුත් එක්ක ගත කරන ජීවිතයේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තට මේක මම සරල උදාහරණයකින් කියන්නම්. මම කැම්පස් යන කාලේ අපි කොළඹින් නගිනවා මායි තව යාළුවෙකුගේ පේරාදෙණියට යනවා. ඒතර පේරාදෙණියට යන අතරේ මගේ යාළුවාට සීට් එකක් හම්බ වෙලා ඒ යාළුවා ඉඳ ගන්නවා තව ගෑනු ළමයෙක් ළඟ. මේ දෙන්න මැද්දෙන් මගේ බෑග් එකක් තියාගෙන තමයි දැන් යන්නේ. බෑග් එක මගේ බෑග් මම හිටගෙන. ඒතර මගේ බෑග් එකක් තියාගෙන යන ගමන් මුන් දෙන්න කතා කරනවා සෑහෙන්න ඒ එදා හම්බෙච්ච ගෑනු ළමයෙක් ඒ බස් එකේ ඉඳි. මගේ යාළුවත් එක්ක මගේ බෑච් ඌත් එක්ක කතා කරනවා රටේ තියෙන දේශපාලන මාක්ස්වාදය ගැනයි නාට්‍ය කලාව ගැනයි මේ දේවල් ගැන කතා කර යනවා. මාත් ඉතින් පුදුමෙන් අහගෙන ඉන්නවා මට ඉතින් මේක පාට බස් එකේ හම්බෙච්ච කෙල්ලෙක් එක්ක මෙච්චර දේවල් කතා කරන්න පුළුවන් කියලා මට සීට් එකක් හම්බෙච්ච ගමන් මට අග්ගාලා මගේ බෑග් එක ගන්නවා. බෑග් එක ගන්නකොට මුගේ අත අර ගෑනු ළමයාගේ සාය අස්සේ තියෙනවා. ඒකට මේගොල්ලෝ වචන වලින් කතා කර ගියාට දේශපාලනය ගැන ආරම්භ නම් හැබැයි බෑග් එකට යටින් සිද්ධ වෙලා තියෙන කතිකාව වෙන දෙයක්. ඔන්න ඕක තමයි දේශපාලනය සෙක්සුයි අතර තියෙන සම්බන්ධය ඇත්ත. ඒ කියන්නේ අපි යටින් කරන අපේ ආශාවත් එක්ක අපේ ජීවිතේ අපි හොයාගෙන යන දේවල් එක්ක අපි ඇත්තට කරන දේ අපි එළියේ පෙනී ඉන්න දේ සද්දෙට කියන දේ අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ දෙක එකතු කරන්න පුළුවන් කොයි වෙලේකවත්. නැත්තම් අපිට ඇත්තටම බඩගින්නට බඩගිනී කියන්න පුළුවන්ද? බඩගින්න කිව්වහම අපි විප්ලවය කියලා කියන්නේ නැතුව. අපිට සෙක්ස් ඕන නම් අපි ආදරය ඕන සෙක්ස් ඕන කියලා කියන්න පුළුවන්ද? නිකන් ඒක සමානාත්මතාවය නැත්තම් නිර්ධන පාන්තික අයිතිය වගේ වචන පාවිච්චි කරන්නේ නැති. අපි ඇත්තටම අපේ ජීවිතයේ තියෙන අවශ්‍යතාවයද අපි ඇත්තටම ආමන්ත්‍රණය කරන්නේ. නැත්තම් අපි ඒක බොරුවක් කරලා ඒක වහන්න ඒක මග අරින්න අපි නිකන් බොරු වචන පාවිච්චි කරනවද දේශපාලනය කියලා. ධනවාදය වෙන්න පුළුවන්, මාක්ස්වාදය වෙන්න පුළුවන්, සමාජවාදය වෙන්න පුළුවන්. එතනදී මම ඉල්ලා සිටිනවා මම ලිබරල් දක්ෂිනාංශික වගේ පදනමකින් මාව ගන්න එපා කියලා. මොකද මම යම් කිසි කෙනෙක් වාමාංශික තර්කණයක් අරගෙන එනකොට මම ඒක ප්‍රතිවිරුද්ධ අන්තයේ පෙනී ඉන්නවා තමයි. මම ඒක එහෙම නොවෙන්නේ ඇයි කියලා පෙන්නනවා තමයි. නමුත් මට දක්ෂිනාංශය වෙනුවෙන් පෙනී ඉන්නවත් වාමාංශය වෙනුවෙන් පෙනී ඉන්නවත් එහෙම විශේෂ හේතුවක් නැහැ. මොකද මම පෙනී ඉන්න සෙක්ස් කියන මාතෘකාව වමෙන් පිළිගන්නෙත් නැහැ, දකුණෙන් පිළිගන්නෙත් නැහැ. ඒක වමේ හෝ දකුණේ මාතෘකාවක් නෙමෙයි. මේ දෙකටම බාර ගන්න බැරි වෙන කලාපයක්. ඒක නිසා මම අර කවුරු හරි මට ඉස්සරහට අභිමුඛ වෙන එක්කෙනාගේ මතයට වෙනස් මතයක් දරුවට ඒ වෙනස් මතයෙන් මාව අයිඩෙන්ටිෆයි කරන එක එච්චරම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මම මේ ඉතින් මගේ ජීවිතේ මම කියාගෙන ගියා වගේ මට දැනෙච්ච දේ තමයි සෙක්ස් කියන එකේ තියෙනවා දේශපාලනයක්. ඒ දේශපාලනයේ ගති කියන්නේ ඒ දේශපාලනය වැඩ කරන්නේ කොහොමද? සරල උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි දැන් මේ කාලේ ජනප්‍රිය චරිතයක් හින්දා අනුර කුමාරව ගත්තොත් අපේ ජනාධිපති විදිහට අනුර කුමාර කියන දේ නෙමෙයි අනුර කුමාරගේ ආශාව වැඩ කරන්නේ කොතනද? අනුර කුමාර ආස කරන්නේ කොහෙටද ඇත්තටම? තමුත්තේගම ඉඳන් ජනාධිපති ධූරේ වෙනකන් ආපු තරුණයෙකුගේ ලංකාවේ ආශාව වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි මගේ දේශපාලනය. එහෙම නැතුව අනුර කුමාර වෙනස් කරන්න යන දේශපාලන සදාචාරය හෝ ආර්ථික ක්‍රමය හෝ මේ දේවල් දිහා මම බලන්නේ නැහැ. මම කියන්නේ ඒවා අදාළ නැහැ කියන එක නෙමෙයි. මම ફોකස් කරන ඒරියා එක තියෙන්නේ ඊට යටි. එතකොට ඒක නිසා මම අහන ප්‍රශ්න වල තියෙනවා අනුර කාටද ආදරය කරන්නේ? අපේ ජනාධිපතිතුමාගේ ආදරය තියෙන්නේ කොතනද? අපේ ජනාධිපතිතුමාගේ ලිංගිකත්වය තියෙන්නේ කොතනද? අපේ ජනාධිපතිතුමාගේ අනුරාගය තියෙන්නේ කොතනද? මම දේශපාලනය කියලා උනන්දු වෙන්නේ මේ විදිහට. ඒකට හේතුව තමයි කවුරු හරි දැන් තියෙන තත්ත්වයෙන් පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා බැලුවොත් රාජපක්ෂව තේරුම් ගන්න පුළුවන් එකම දේ මහින්ද රාජපක්ෂ කියන චරිතය තේරුම් ගන්න පුළුවන් එකම දේ තියෙන්නේ එතන. මහින්ද රාජපක්ෂ කතා කරන දේ මහින්ද රාජපක්ෂව තේරුම් ගන්නත් බෑ. මහින්ද රාජපක්ෂ පොළොවේ පස් කන එකෙන් අපිට මහින්ද රාජපක්ෂව තේරුම් ගන්නත් බෑ. හැබැයි මහින්ද රාජපක්ෂගේ ආශාව තියෙන කොතනද කියලා බලමු. අපිට අන්තිමට මුළු දේශපාලනයම අකුලන්න වෙච්ච තැන එතන. හේතුව අපි තේරුම් ගත්තා මහින්ද රාජපක්ෂ කියන්නේ එයාගේ පවුල ගැන විතරක් බලන මිනිස්සෙක්. එතකොට පවුල කියන්නේ මොකක්ද අන්තිම? පවුල කියන්නේ එයාගේ ලිංගික කලාපය. එයා සෙක්ස් කරලා ළමයි හදපු ඒකකේනේ පවුල කියලා කියන්නේ. එතකොට ඒක තමයි අන්තිමට අපේ රටේ දේශපාලන විදිහට අපි බාරගත්තේ. එතකොට මම කියන්නේ මගේ යෝජනාව තියෙන්නේ අනිත් සියලු කලාපයන් බලන්න එපා කියන එක නෙමෙයි. ඒ වෙනුවට ඒ කතා කරන මිනිස්යාගේ ආසාව තියෙන්නේ කොතනද කියන කාරණේ මිස් කරන්න එපා.
මම මේකට අපි සරල තැනකින් එළඹෙමු. මම මේ කියන කතාව අහගෙන ඉඳලා එකක් තමයි තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් එහෙම ඔළුවට උඩින් යනවා වගේ තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. ඒකට හේතුව සෙක්ස් කියන දේ ගැන කතා කරනකොට ඒක තියරි එකක් නෙමෙයි, ඒක තේරෙන්න ඕන. ඒක තේරෙන්නේ නැත්නම් ඒක සෙක්ස් නෙමෙයි. ඒක ඇඟට තේරෙන්නේ. ඒක මොලේටත් වඩා ඒක ඇඟට තේරෙන්න ඕන. අඩේ මෙහෙම එකක් තියෙනවා. මොකද මේක දර්ශනය හෝ න්‍යාය හෝ තියරිය නෙමෙයි. මේක තියෙන්නේ කොයිතරම් ඔයාගේ ළඟට ඔයාගේ දේශපාලනය ගේනවද? ඔයාගේ අතපය ළඟට ඔයාගේ ඇස් වලින් පිනවන දේවල් ළඟට ඔයාගේ කතා කරන වචන ළඟට ඔයාගේ දේශපාලනය ගේනවද? ඔයාගේ පංචේන්ද්‍රයන් ළඟට ගේනවද කියන. ඒක නිසා මේක අර කාගේ හරි දේශපාලන න්‍යායක් නැත්නම් මාක්සියානු ප්‍රාග්ධනය පිළිබඳ තර්කණය වගේ බලන් ඉන්න දෙයක්. මේක හැම එකටම තේරෙන්න ඕන. ඊළඟ එක තමයි මේ කාරණේදී මම සමහර දාර්ශනිකයන්ගේ සමහර අදහස් දක්වපු අයගේ දේවල් උපුටා ගන්නවා. ඒකේ අදහස කිසිම විදියකින් මම මාර ඇකඩමික් උගතෙක් කියන එක නෙමෙයි. මම මේ පොත් ඔක්කොම කියවලා මේගොල්ලන්ගේ මුල් කෘති දක්වා හඹාගෙන ගිහිල්ලා එහෙම අරගෙන ආපු මහා දැනුමක් තියෙන එකෙක් නෙමෙයි. මම හොයාගෙන යන දේවල් වලින් මට හම්බ වෙන දේවල් ටිකක් මම ෂෙයා කරන එක තමයි මම කරන්නේ. ඒකින්ද අර මේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නකොට මේ ඇකඩමියා මේ විශ්වවිද්‍යාල පද්ධතියක් ඇතුලේ තියෙනවානේ. අපි මුල් කෘතිය හොයාගෙන යන්න ඕනේ. ඒ කෘතියේ යාට අනුබද්ධ තවත් කතිකාවන් හොයාගෙන යන්න ඕනේ. එහෙම නෙමෙයි මම මගේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යනකොට මට හම්බ වෙච්ච කලාපයන් ගැන තමයි මම කතා කරන්නේ. අපි සරල තැනකින් පටන් ගමු. නෙළුම් කුළුණ බලලා තියෙනවනේ හැමෝම බලලා තියෙනවද? හැමෝම බලලා නැත්නම් ඒක ඇත්තටම ලොකු අඩුවක්. නෙළුම් කුළුණ කියන්නේ මේ කාලේ බිහිවෙච්ච ලංකාවේ චිත්‍රපටි වලින් ඉතාම විශිෂ්ට ගණයේ චිත්‍රපටියක්. ඒ චිත්‍රපටිය මගහරින එක දේශපාලනය ගැන උනන්දු වෙන කාට හරි සෑහෙන හිස්තනක් අඩුවක් පෙන්වන කාරණයක් කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ නෙළුම් කුළුණ බලලා නැත්නම් නෙළුම් කුළුණ අනිවාර්යෙන් බලන්න. හේතුව නෙළුම් කුළුණේ තියෙන මෙන්න මෙහෙම කතාවක්. මම නිකන් සරලව බලපු නැති අයටත් නිකන් සෝරි ඉතින් උතකොට කතාවේ පොඩ්ඩක් ස්පොයිල් වීමක් සිද්ධ වෙනවා. නමුත් මට කියන්න වෙනවා ඒක. නෙළුම් කුළුණේ තියෙන්නේ අප්පච්චි කෙනෙක් මැරෙනවා. අවුරුදු 70ක විතර අප්පච්චි කෙනෙක් මැරෙනවා. එතකොට අප්පච්චිට ඉන්නව ළමයි දෙන්නේ. එක ළමෙක් ඉස්කෝලේ මාස්ටර් කෙනෙක්, අනිත් එක්කෙනා නිකන් ඒ පළාතේ ඇවිදින බොන කන අපේ ඔය මොනවා හරි එදිනෙදා වැඩක් කරලා කීයක් හරි හම්බ කරගන්න තරුණිය. එතකොට මේ අප්පච්චිගේ ළමයි දෙන්න කලබල වෙන කාරණයක් තියෙනවා. අප්පච්චි මැරුණාම අප්පච්චිගේ පුරුෂ ලිංගය කෙලින් වෙලා. එතකොට මේ පුරුෂ ලිංගය එක්ක අප්පච්චිගේ මිනිහ පෙන්වන්නේ කොහොමද? පෙට්ටියක දාලා මේක පෙන්වන්න බෑ. මොකද එන මිනිස්සු බලන්නේ ආනේ කියාගෙන අඬාගෙන එනවා. අඬාගෙන එනකොට පේනවා මේක. මේක දැක්කයන් පස්සේ උන්ට මැරිච් එක අමතක වෙනවා. මෙන්න මේ අරුබුදය තමයි නෙළුම් කුළුණේගේ කතාවේ තියෙන්නේ. හැබැයි කවුරු හරි හොඳට බලන් හිටියොත් ඒ නෙළුම් කුළුණේ අප්පච්චි ජීවත් වෙන ගෙදර අපිට තේරුම් ගන්න පුළුවන් කවුරු හරි අපේ අර එක එක කාලවල වල ගෙවල් මාරු වෙනවනේ. අපි දන්නවා 80 හැදිච්ච ගෙවල් තියෙනවා. 2000න් පස්සේ හැදිච්ච ගෙවල් තියෙනවා. ගෙද බැලුවම ගෙද හැකි මේක කොයි කාලේ හදපු ගෙයක්ද කියලා. ඒ වගේ මේ ගෙදර මේ අප්පච්චිගේ ගෙදර 56 විතර හැදිච්ච ගෙයක්. ඒක හරි අයිකොනික් තැනක්. මේක මටත් මතක් කරලා දුන්නේ භූපති එයාගේ විචාරයකදී. ඇත්තටම ඒක 56 හැදිච්ච ගෙයක් වගේ තමයි. ඒත් 56 කියන්නේ මොකද්ද අපේ ලංකාවේ? අපේ ලංකාවේ දේශපාලනයේ ලොකු ඛණ්ඩනයක් ඇති වෙච්ච අවුරුද්දක් බණ්ඩාරනායක ඇවිල්ලා සිංහල පමණී කියලා ඇවිල්ලා මේ ඔක්කොම සිංහල බෞද්ධ බලවේගයක් බවට පත් වෙන්න පටන් ගන්නවා 56 ඉඳන්. එතකොට මෙන්න මේ 56ට කලින් හිටපු අප්පච්චි තමයි මැරෙන්නේ. ඒ කියන්නේ 56 ගෙවල් හදපු අප්පච්චි තමයි මැරෙන්නේ. ඒත් මේ අප්පච්චි ගැන අපිට පොඩ්ඩක් පෙන්නනවා කලින්. අප්පච්චි ටිකක් ගමේ ඇවිදින තොටු පොළවල් වල නාන ගෑනු දිහා පොඩ්ඩක් බලන් ඉන්න. හැබැයි වෙන කොල්ලෝ එහෙම බලන් හිටියොත් එimhe උන්ගේ කනට ගහන. මේක සමහර කෑලි අහුවෙන්නේ ටැමිල් ෆිල්ම් එකවලම. සිංහල එකේ සමහර ඒවා නැහැ. කනටත් ගහන. හැබැයි එයා නිකන් පොඩ්ඩක් බ්ලූ ෆිල්ම් බලන්න try කරන පොඩි අශ්ලීල පැත්තක්. අපි අපේ භාෂාවෙන් කිව්වොත් එහෙනම් පොඩි වනතර පැත්තක් අප්පච්චිට තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් එන ශිෂ්ට ළමයින්ව හරියට හැදෙන්න ඕන. කෙල්ලෝ දිහා බලන්න බෑ. කන පොඩි වෙන්න ගහනවා කියලා හදන කෑල්ලකුත් තියෙනවා. රැට පුතා එක්ක ඉඳගෙන පොඩි ෂොට් එකක් දාන කෑල්ලකුත් තියෙනවා. ඒතකොට මේ අප්පච්චිගේ තියෙනවා කරුවලයි එළියයි අතර සෑහෙන අමුතු බැලන්ස් එක. හැබැයි අප්පච්චිට හැදෙන ළමයි දෙන්නේ. එක ළමයෙක් ඉස්කෝලේ මාස්ටර් කෙනෙක්. අනිත් එක්කෙනා ඒ ගමේ නිකන් කකා බිබී ඇවිදින මම අර කිව්වා වගේ එක්කෙනෙක්.
ඒක පාදට චරිතයක් කියලා නැත්නම් පහළ පාන්තික පොඩි කම්කරු ජීවිතයක් ගත කරන තරුණයෙක්. මේ දෙන්න කවුද ඇත්තට? මේ තමයි මගේ කියවීම හැටියට 56 පරම්පරාවෙන් හදපු ළමයි දෙන්න. එක කට්ටියක් විශ්වවිද්‍යාලේ ගියා. විශ්වවිද්‍යාලේ ගිය පරම්පරාවෙන් හැදුනා ජනතා විමුක්ති පියවරුණත් අනිත් පැත්තෙන් චම්පික රාමකල අරගෙන ගිය හෙළ උරුමය, සිහල උරුමය ওই ධාරාවේ ජාතිකවාදී ධාරාවක් තිබුණා. උගත් සිංහල බෞද්ධ වාමාංශිකුණත් සිංහල බෞද්ධ, දක්ෂිණාංශිකුණත් සිංහල බෞද්ධ. එතකොට අනිත් කට්ටිය කවුද? නූගත් වැඩි කොට දාන කීයක් හරි ඩීල් එකක් දාන පොහොට්ටුවට ඡන්ද දීපු 69 ලක්ෂ කියන කොටස. මේ පරම්පරාවන් දෙක තමයි අර අප්පච්චිගෙන් හැදෙන්නේ. එතකොට ඒ හැදිච්ච පරම්පරාවල් දෙකේ විශේෂත්වයක් වෙනවා. අප්පච්චිගේ පුරුෂ ලිංග කෙලින් වුණාට අර පරම්පරාවේ දෙන්නගෙම පුරුෂ ලිංග කෙලින් වෙන්නේ නැහැ. චිත්‍රපටියේ ඒ දෙන්න කසාද බඳපු ගෑනු කතා වෙනවා. යකෝ අප්පච්චිට පුළුවන් මුන්ට බෑ. උන්ට පුදුමයි එහෙම පුරුෂ ලිංගයක් කෙලින් වෙනවා දැක්කහම මේ ගෑනුන්ට මොකද මේ ළමයි දෙන්නටම බෑ. මේක හරි සංකේතාත්මක දෙයක්. අපි ගත්තොත් එහෙම අපේ ඉතිහාසයේ සිංහල බෞද්ධ කියන එක පටන් ගන්න අනගාരിക ධර්මපාලකෙන්. අනගාരിക කියන කැලේ එන්නේ ඇයි? සෙක්ස් කරන්නේ නැහැ. ඒකෙන් තමයි ඩෙන්ටිටි එක ගන්න. සෙක්ස් කරන්නේ නැහැ කියන එක. එතකොට මෙතනින් එන්නේ මොකද්ද? බෙලහීන කියන කතාව. බෙලහීන මිනිස්සුගේ සෙක්ෂුවල් එනර්ජි එක ඩ්‍රයිව් කරන්නේ නැත්නම් මිනිස්සු සෙක්ස් කරන්නේ නැහැ කියලා කියන්නේ. එයා බෙලහීනයි. එතකොට බෙලහීන පරම්පරාව තමයි 56 අප්පච්චිගෙන් පස්සේ බිහි වෙන්නේ. ඒගොල්ලන්ගේ තීරණ හැම එකකම තියෙනවා මේ බෙලහීනතාවය. ඒගොල්ලන්ගේ තීරණ මහින්ද රාජපක්ෂ තීරණයක් ගත්තාම ගෑනු ටික අම්මේ මහ රජානෝ කියලා වගේ එන්නේ නැහැ. මොකද මහින්දට තිබිච්ච සෙක්ෂුවල් කැරිස්මා එක අර තියෙන වල්කමෙත් ඉන්න පුළුවන් සුදු පිරුවටෙත් දාලා ඉන්න පුළුවන් කියන යකා සහ දෙවියා අතර සෙල්ලම් කරන්න පුළුවන් සෙක්ෂුවල් ඩයිමන්ෂන් එක මේ ඊළඟ පරම්පරාවල උන්ට නැහැ. ඒගොල්ලෝ සදාචාරය කියන එකේ බෙලහීනිය බවට කප්පාදු කරපු චරිත ආශාව කප්පාදු කරලා තියෙනවා. තමන්ගේ ආශාවට බයයි. ඒක පිළිගන්න බයයි. ඒක හංගගෙන ඉන්නේ. ඒකට අරක්කු ටිකක් බුවත් ඒක හංගගෙන බොන්න ඕනේ. කෙල්ලෙක් එක්ක හිටියත් ඒක හංගගෙන කරන්න ඕනේ. නැත්තම් කරගන්නම බෑ. මෙන්න මේ කියන බෙලහීන පරම්පරාවක උපතගෙන කතන්දරේ නෙළුම් කුළුණ බැලුවොත් තේරුම් ගන්න පුළුවන්. එතකොට අර අපේ දැන් කොළඹ තියෙන මහා නෙළුම් කුළුණ කියන්නේ ඒ අපච්චිගේ මහා ශිෂ්ණය. ඒ ශිෂ්ණයෙන් පස්සේ තව ශිෂ්ණයක් කෙලිමුන්නේ නැහැ ලංකාවේ. ඒක මොන නායකයාවත් එහෙම තමයි පරම්පරාවේ ඛේදවාචකේ ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔතනින් මම කියන්නේ තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට සෙක්ස් සහ පොලිටික්ස් අතර තියෙන සම්බන්ධය කොයි වගේ දෙයක්ද? දැන් මම කිව්වේ පුරුෂ ලිංගයේ කතාව. හැබැයි පුරුෂ ලිංගයේ කතාව ඇතුලේ තියෙනවා සම්පූර්ණයෙන්ම මිනිස්සෙකුගේ ලිංගික කප්පාදු කිරීම ඇතුලේ. නැත්තම් මිනිස්සෙකුගේ ලිංගිකත්වය බාර ගන්න බැරි සෙක්ස් කියන එක පොසිටිව් දෙයක් විදියට බාර ගන්න බැරි වීම ඇතුලේ සිද්ධ වෙන්න නියමිත දේ. මොකද්ද බෙලහීන වුණාන් පස්සේ වෙන කතන්දර එයා ගන්න තීරණවල. එයා කොහොමද ආදරය කරන්නේ තව කෙනෙකුට? එයා කොහොමද තව කෙනෙක් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ? එයා කොහොමද සමූහයක් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ? එයාට පුළුවන් ද අනුරාගයක් නිර්මාණය කරන්න යම්කිසි අරමුණක් වෙනුවෙන් මිනිස්සු අරගෙන යන්න. මෙන්න මේ දේවල් තමයි දේශපාලනයේදී වැදගත් වෙන්නේ. එතකොට අර සෙක්ෂුවල් එනර්ජි එක නැත්තම් මේ මිනිස්සයාට සෙක්ෂුවලි බෙලහීන නම් එයා හැමතිස්සෙම තමන් හැංගෙන්න බලාගෙන ඉන්න චරිතයක් නම් තමන්ගේ යටින් වහන් කරන දෙයක් තියෙනවා නම් හොඳම උදාහරණේ ලංකාවේ සාමාන්‍ය ලෝකේ වාමාංශික ව්‍යාපාර කියන ඒවා සෙක්ස් වලට බය නැහැ. සෙක්ස් බය නැතුව බාර ගන්න පිරිසක් නේ වාමාංශික කියලා කියන්නේ දක්ෂිණාංශිකයෝ සෙක්ස් වලට බය පිරිස. නමුත් ලංකාවේ කොයි වාමාංශිකයද සෙක්ස් වලට බය නැහැ? වැඩිපුරම බය හැංගුනේ ලංකාවේ මේ සෙක්ස් වලට වාමාංශිකයෝ. 80 ගණන් වල ජනතා විමුක්ති පෙරමුණට තමයි සමලිංගිකත්වයේ බාර ගන්න බැරි වෙලා සමලිංගික අයව පක්ෂයෙන් අයින් කරලා ඒ අයින් කරපු තරහට ඒ මිනිස්සු ඒ පක්ෂම මිනිස්සුන්ව මරන්න පටන් අරගෙන ගෝනි බිල්ලෝ වෙලා එහෙම බිහිසුණු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම සම්බන්ධතාවයක් පැවැත්වුවෙන් පස්සේ සම්බන්ධතාවය පක්ෂයට ඕන විදිහට පවත්වන්න ඕන කියලා. ඒ කතාදයක් කරනවා නම් පක්ෂය අනුමැතිය ඇතුව කරන්න ඕන කියලා. කවුරු හරි කෙනෙක් බැලුවොත් එහෙම බැලුවා නම් රෝහණ විජේවීරගේ චිත්‍රපටි. ගින්නෙන් උපන් සීතල. ඕල් බලන්න රෝහණ විජේවීර සාකච්ඡා පවත්වමින් ඉන්නවා ගිය ඇතුලේ. හැමතිස්සෙම පෙන්වනවා ළමයි හම්බෙන්න ඉන්න චිත්‍රාංගනී පිටිපස්ස. චිත්‍රාංගනීට වෙන වැඩක් ඉතුරු වෙන්නේ නැහැ චිත්‍රාංගනී ළමයි අතර. එතකොට අපිට පේනවා රෝහණ විජේවීර කියන කෙනාට කොහොමද ලිංගිකත්වය නැත්තම් ස්ත්‍රිය ගැන තිබිච්ච ආකල්පය කොයි වගේද? එයා කොයි විදිහටද බැලුවේ ස්ත්‍රිය දිහා? එයාට ස්ත්‍රියව පෙනුනේ දරුවන් හදන මැෂිමක් විදිහට. නැත්තම් එයාගේ සාකච්ඡාවල ඇයි චිත්‍රාංගනී ඉඳගෙන නැත්තේ?
ඒක විජේවීර හිතලා නිකන් කැතකමකට කරා කියලා මම කියන්නේ නැහැ. ඒක තමයි විජේවීරගේ සිංහල බෞද්ධ උරුමය. ගැහැණිය දේශපාලනය කරන්නේ නැහැ. ගැහැණිය දේශපාලනයෙන් පිටත ඉන්නේ. තමන් වටිනාකම පිළිගන්නා වූ වටිනා සංවාද ඇතුලේ ගැහැණිය ජීවත් වෙන්නේ නැහැ. එයා ඉන්නේ රාත්‍රියේ ආශාව මුක්ත කරගන්න කලාපයේ විතරයි. ඔතකොට ඒක ඇතුලෙන් අපිට පේන විජේවීර වාදයේ නැඹුරුව මොකක්ද? තනිකරම දෙමළ ජාතියේ අයිතිය පිළිගන්නේ නැති. ඊටම මෑතක් වෙනකන් උතුරට බරායු වලින් ගහන්න නැත්තේයි කියලා අහපු මහින්ද රාජපක්ෂව බලයට ගෙන්න එකතු වෙච්ච. ඒ ජවිප මතවාදය නිර්මාණය කරන්නේ අර ලිංගිකත්වය ගැන අර තිබුණු ආකල්පය තුලින් තමයි. එතකොට මේවා එකිනෙක වෙන් කරලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් මෙතනදී කල්පනා කරන්න එපා මම ජීවිතයක් විවේචනය කරනවා. මට කිසිම හේතුවක් නැහැ විවේචනය. මම මේ එළියේ මේ වෙලාවේ තියෙන උදාහරණයක් විදිහට ඒක අරගෙන යම් කාරණා කියනවා මිසක් ඒකට අපිට hina වෙන්න පුළුවන් ආතල් එකක් ගන්න පුළුවන්. ඒ අරෙන්න නිකන් නේ මෙයා මේ පක්ෂයට ගැහුවා කියලා පර්සනලි හර්ට් වෙන්න එපා. ඒක හොඳ දේවල් ගැන කතා කරනවා අපිට හොඳ දේවල් ගැන වෙනම කතා කරන්න පුළුවන්. මොකද මට මේ කතාව මගේ කරන්න ඕනකම තියෙන්නේ පොලිටිකල් ස්පීච් එකක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ දේශපාලනික කතාවක් විදිහට නෙමෙයි මට ඔයගොල්ලන්ට කතා කරන්න ඕන. මට ඕන ඕගස්මික් ස්පීච් එකක් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ අහනකොට ඔයගොල්ලන්ට නිකන් අම්මෝ වාව් ගාලා පොඩි රිලැක්ස් එකක් එන්නේ. අපිට සුරතාන්තයක් ආවෙන් පස්සේ අපිට දැනෙන නිදහසක් තියෙන අන්නේ නිදහස කරා ගමන් කරනවා මිසක් දේශපාලනිකව මම පිට මෙහෙම කිව්වා අරු මෙහෙම කිව්වා කියලා එහෙම දෙපැත්තට බෙදලා කඩලා විස්තර කිරීමක් නෙමෙයි මට මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි ගත්තොත් එහෙම සෙක්ස් කියන්නේ මොකක්ද කියන එක. සෙක්ස් කියන්නේ මොකක්ද කියන කතාව කල්පනා කරොත් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. සෙක්ස් කියන්නේ සරලව. ඔය අපි හිතන් ඉන්නවනේ ලිංගේන්ද්‍රයන් එක්කනේ අපි සෙක්ස් බද්ධ කරලා තියෙන්නේ. පුරුෂ ලිංගයයි යෝනියයි කේන්ද්‍ර කරගත්ත සෙක්ස් එකක් ගැන තමයි අපි දන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ මේවා කාමරය ඇතුලේ කරන්න ඕන කියලා. නමුත් සෙක්ස් කියලා කියන්නේ ඇත්තටම තෘප්තිය හොයාගෙන යනවා කියන එක. අපි මිනිස්සෙක් ලෝකෙට ඉපදුනයින් පස්සේ පොඩි කාලේ ඉඳන් ඒ මිනිස්යාට තියෙන්නේ ඒකට කියනවා ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කෙනා කියන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මනෝවිද්‍යාවේ මනෝවිශ්ලේෂණවාදයේ පියා කියලා හඳුන්වන්නේ. අපි ඉපදුනයින් පස්සේ අපේ සතුට හොයාගෙන යනවා. අපිට අම්මගේ පියයුර කටට ගන්නවා කියලා කියන්නේ පොඩි කාලේ මුළු විශ්වයම කටට ගන්නවා වගේ තෘප්තියකයි. ඒක ෆ්‍රොයිඩ් විස්තර කරන විදිහට අපි කවදාවත් අපේ ජීවිතේ ඊට පස්සේ ඒ පොඩි කාලේ ගත්ත ලිංගික තෘප්තිය ලබා ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. හේතුව අපි වැඩිමල් වෙනකොට නැත්නම් අපි මේ පරිණත වෙනකොට හරියටම ෆ්‍රොයිඩ්ගේ වචන වලින් කියනවා නම් ඊඩිපස් සංකීර්ණය අවුරුදු 3 අවුරුදු 5 දක්වා කාලය ඇතුළත එනකොට අපි මෙන්න මේ ලෝකෙන් කැඩෙනවා. අම්මා කියන එක අම්මගේ පියයුර කියන එක ලෝකයේ සියලු දේවල් උරා ගන්නා වූ තෘප්තිමත්ම වස්තුව කියන එකෙන් කැඩිලා අපේ ලෝක ඇතුළට තාත්තා කියන එක එනවා. ඒතකොට ඊඩිපස් කතාවේදී අපි ඊඩිපස් කතාවට පස්සේ මම දැනට කියන්නේ ලිංගිකත්වය නැත්නම් සෙක්ස් කියලා කියන්නේ කොයි වෙලේකවත් මගේ මේ කතාව ඇතුලේ ස්ත්‍රීවාදයේ එක්කවත් ජෙන්ඩර් නැත්නම් ලිංගික අනන්‍යතාවයන් පිළිබඳ ලොකු අර්බුද කතාවක් තියෙනවනේ දැන් ඒක එක්කවත් එහෙම පටල ගන්න එපා. මම සෙක්ස් කියන්නේ ඊට වඩා බොහොම ප්‍රාථමික තැනකට ගිහිල්ලා. සෙක්ස් කියන්නේ තෘප්තිය සොයාගෙන යාමේ ගමන. හැම කෙනෙකුටම මනුෂ්‍ය ජීවියෙක් විදිහට තමන්ගේ තෘප්තිය සොයාගෙන යන්න අයිතියක් තියෙනවා. මෙන්න මේ ගමනට අපි කියනවා සෙක්ස් ඩ්‍රයිව් එක. ඒක තමයි ඊරෝස් කියලා කියන්නේ. ඊරෝස් කියන වචනේ තේරුම තමයි අපි ග්‍රීක අර්ථයෙන් ගත්තොත් එමේ ඊරෝස් කියලා කියන්නේ ශෘංගාරයනේ අපි සිංහලෙන් කියන්නේ. හැබැයි ශෘංගාරය අනුරාගය මේකේ තේරුම තමයි අපි තව කාත් එක්ක හරි එකතු වීම. එකතු වෙලා ඒකත්වයක් බවට පත් වීම. ඊට පස්සේ ඒ ඒකත්වය තුලින් වෙනත් නිෂ්පාදනයක් සිදු කිරීම. ළමයි වෙන්න පුළුවන්, ආර්ට් වෙන්න පුළුවන්, කවි වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි සෙක්ස් ඩ්‍රයිව් එකේ වැඩි. එතකොට ෆ්‍රොයිඩ් කතා කරනවා මේ වගේ ඩ්‍රයිව්ස් දෙකක් ගැන. එකක් තමයි සෙක්ස් ඩ්‍රයිව් එක. අපේ මේ ආශාව හොයාගෙන යාමේ ගමන. අනිත් එක තමයි ඩෙත් ඩ්‍රයිව් එක. මරණාශය කියලා කියන්නේ. ඒකට කියනවා තනටෝස් කියලා. ඒ කියන්නේ මේ මරණාශය කියලා කියන්නේ මේ සම්පූර්ණ විනාශය හොයාගෙන යන ගමන. විනාශය කියන්නේ යුද්ධය වෙන්න පුළුවන්, ප්‍රචණ්ඩත්වය වෙන්න පුළුවන්, හදලා දින දේවල් කුඩුපට්ටම් කරන එක වෙන්න පුළුවන්, විරෝධාකල්පය වෙන්න පුළුවන්. මේ දේවල් එන්නේ මරණ ආශාවත් එක්ක. කියන්නේ අපි අර ජීවිත ආශාව කියන එක අත්පත් කරගන්න බැරි වුණාම
මරණාශාවට මිනිහෙක් එන්න පුළුවන්. සමහර කෙනෙකුට මේක සසර දුකයි දෙයියනේ කියලා ගිහිල්ලා බණ භාවනාවක් කරන්නත් පුළුවන්. ඒකත් ෆ්‍රොයිඩියානු අර්ථයෙන් මරණාශාවම තමයි. ඔත ජීවිතය පිළිබඳ දල්වන අනුරාගය කියන එක නැති වෙනවා. ඒකට තමන්ගේ ඒ එනර්ජි එක වැඩ කරන්නේ නැහැ එතනින් එහාට. ඉතින් මෙන්න මේ කතාවේදී මේ තෘප්තිය හොයාගෙන යන කවුරු හරි කෙනෙක් පටන් ගන්නවා නම් මේ තෘප්තිය හොයාගෙන යන එක බාධා කිරීම තමයි දේශපාලනය කියන්නේ. සරලව ෆ්‍රොයිඩ්ගේ අදහසකින්ම කිව්වොත් එහෙම අපි අම්මට ආදරය කරනවා අම්මා තමයි අපේ ලෝකේ ලොකුම අනුරාගික වස්තුව කියලා හිතාගෙන ඉන්නකොට තාත්තා කියන සාධකය ඇවිල්ලා බාධා කරනවා. ඔයාට අම්මව එහෙම අයිති කරගන්න බෑ. ඔයා මල පහ කරනවා නම් මේ විදියට මල පහ කරන්න ඕන. ඔයා ඇඟිල්ල කටේ ගහ ගන්න බෑ ওই විදියට. මෙන්න මේ විදියට අපේ ජීවිතය ඇතුළට පළවෙනි නීති රාමුව එනවා. ඕඩර් එකක් එනවා, පාලනයක් එනවා. මේ දේවල් කරන්න බෑයි කියලා එකක් එනවා. ඒකට අපි කියනවා රියැලිටි ප්‍රින්සිපල් එක කියලා. ෆ්‍රොයිඩ් කතා කරපු ප්‍රෙෂර් ප්‍රින්සිපල් එක තෘප්තිය හොයාගෙන යාමේ ගමනට මූලික කාරණේ තියෙනවා. රියැලිටි ප්‍රින්සිපල් එක කියලා කියන්නේ මෙන්න මේකට බාධා වෙන යථාර්ථය එනවා. තාත්තා විදියට තමයි මුලින්ම එන්නේ ඒකට. තාත්තා තමයි අපේ ලෝකේ නීතිය පාලනය දේශපාලනය මේ සියලු දේ මූර්තිමත් කරන්නේ බාහිර සමාජයේ විදියට තාත්තා කියන සාධකය. ඔන්න ඔය දෙක අතර ගැටුම තමයි මිනිස්සෙක්ගේ ජීවිතේ ප්‍රධානම ගැටුම වෙන්නේ. තමන්ගේ තෘප්තිය හොයාගෙන යන්නේ කොහොමද? තෘප්තියට බාධා කරන සාධකයක් එක්ක. නීතිය එක්ක දේශපාලනය එක්ක තමන් ගනුදෙනු කරන්නේ කොහොමද? ඔන්න ඔතනින් අපිට තේරුම් ගන්න පුළුවන් සෙක්ස් සහ දේශපාලනය අතර තියෙන ගනුදෙනුව කොයි වගේ දෙයක්ද කියලා. හැමතිස්සෙම සෙක්ස් වලට ප්‍රතිවිරුද්ධව තමයි දේශපාලනය පිළිගන්නේ. දේශපාලනය කියන්නේ සෙක්ස් වලට බාධා කිරීමම තමයි. ඒතකොට ඒ විදිහට තමයි පොලිටික්ස් කියන එක වමේ වුණත් දකුණේ වුණත් සෙක්ස් බාර ගන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. ඔතකොට ඔය තාත්තගේ කතාව කියපු නිසා මම කියන්නම් මේ හරි ලස්සන කතාවක් කියනවා ෆ්‍රොයිඩ් ඔය මේ අපේ සදාචාරයේ නැත්තම් නීති පද්ධතිය මුලින්ම පටන් ගත්තේ කොහොමද කියලා. සෙක්ස් ගැන කතා කරනකොට නිින්ද යනවා කියලා කියන්නේ නේ. තු අන්තිම ෆෝන් එක තුන් දෙනාම නේ. හරි. එතනදී ෆ්‍රොයිඩ් කතා කරනවා මේවට කියන්නේ අපි මේ සයිකොමිතිකල් ස්ටෝරීස් කිය. සයිකොමිතිකල් කියලා කියන්නේ ඓතිහාසිකව ඇත්ත වෙච්ච කතා නෙමෙයි. හැබැයි මිතොලොජි එකක්. මිත්‍යා කතාවක් විදිහට තමයි මේක තියෙන්නේ. මේ සයිකොමිතිකල් ස්ටෝරි එකක් විදිහට ෆ්‍රොයිඩ් කියනවා අපේ ඉස්සෙල්ලා ඉතිහාසයට කලින් හිටිය අපිට තාත්තා කෙනෙක්. මේ තාත්තා තමයි ගෝත්‍රයේ තාත්තා. මේ තාත්තා හරිය වනජන තාත්තා කෙනෙක්. ඒ කියන්නේ ළමයින්ට එහෙම ගහලා පන්නනවා. උඹ ගෝත්‍රේ තියාගන්නේ නැහැ. හේතුව ඒ තාත්තා තමයි සියලුම ගැහණුන් අයිති කරගන්නේ. සියලු ගැහණුත් එක්ක සංවාසය දෙන්නේ තාත්තා. ඒතකොට ඊට අභියෝගයක් එල්ල කරන්න දරුවෙක් හරි ඉන්නවා නම් එක්ක ඒ දරුවව ගහලා පන්නනවා නැත්නම් මරා දානවා. ඒතකොට මෙහෙම මහා වනචාරී තාත්තා කෙනෙක්ගේ ඉතිහාසයක් තිබුණා කියලා. ඒතකොට මේ පිටමං වෙච්ච දරුවෝ ටික ඉන්නවා. මේ දරුවෝ ටික කල්පනා කරනවා ඔක අපේ තාත්තට විතරයි ගෑනුන්නේ අපිට එකෙක්වත් නැහැ. මේක මෙහෙම වෙන්න බෑ කියලා මුන් ටික සැලසුමක් හදලා තාත්තව මරනවා. තාත්තව මරලා තාත්තගේ මහා බලයක් තිබුණා. ඒ බලය අපිට ගන්න ඕන කියලා තාත්තගේ මස් කනවා. හරි. තාත්තගේ මස් කෑවෙන් පස්සේ මේගොල්ලන්ට එනවා ලොකු පසුතැවිල්ල. අපි අපේ තාත්තව මරලා මස් කෑවනේ කියලා ලොකු පශ්චාත්තාපයක් ගිනිට එකක් එනවා. මේ ගිනිට එකෙන් ඒගොල්ලන්ට ගැලවෙන්න බැරි වෙනවා. මේගොල්ලන්ට ඇත්තටම කියනවා ෆ්‍රොයිඩ් ජීවත් වෙච්ච තාත්තට වඩා ලොකුවට නැගී සිටින්න පටන් ගත්තා කියලා මැරිච්ච තාත්තා. තාත්තා ජීවත් වෙලා ඉන්න කාලයට වඩා මේගොල්ලන්ව බය කරන්න පටන් ගන්නවා මරුණයින් පස්සේ. එතකොට මේගොල්ලෝ හදා ගන්නවා සදාචාර රාමුවක්. අපි තාත්තව අදහන්න පටන් ගන්න ඕන කියලා තාත්තා සිංහෙක් හරි තාත්තා මොකෙක් හරි සතෙක් විදිහට දාලා තාත්තව අදහන්න පටන් ගන්නවා. ටෝටම් එකක් කියලා අපි ඒකට කියනවා. ඇදහිල්ලක් කරනවා. ලංකාවේ ඉන්න යක්කු අපේ ඉස්සර ජනවහාරය ගත්තොත් එහෙම අපේ මිනිස්සු ඔක්කොම හොරු අරුමු යක්කු කියලා අදහන්න පටන් ගන්නවානේ. ඒ අපේ තාත්තලයි. ගත්තොත් එහෙම මොරටු දෙයියෝ කියලා ඉන්නවා, කඩවර දෙයියෝ කියලා ඉන්නවා. මේ යක්ෂයෝ හිටියේ. මේ මිනිස්සුගේ ඉතිහාස කතාවල එන අශීල ජීවිතයක් ගත කරපු අය. මරුණයින් පස්සේ බය වෙනවා මිනිස්සු. අම්මට සිරි අප්පච්චි කියලා අදහන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ළමයි ටික මේ දුර්වල නැත්තම් තාත්තා විසින් කප්පාදු කරපු ළමයි ටික තාත්තව මරුවෙන් පස්සේ අර ගිරිට කරපු ළමයි ටික එකතු වෙලා හදාගත්ත පද්ධතිය තමයි අපි කියන්නේ සදාචාර පද්ධතිය.
නීති රාමුවක් හදා ගන්නවා. ඉන්සෙස් නැත්නම් පවුල අතර සෙක්ස් කරන්න බෑ. ඊට පස්සේ ගෑනු ඔක්කොම තනියම අයිති කරගෙන ඉන්න බෑ. මෙන්න මේ වගේ මේගොල්ලෝ අවම සදාචාර රාමුවක් මේගොල්ලෝ හදා ගන්නවා. අර ටෝටමේ නැත්නම් සිංහයා හරි මොකා හරි දාපු කතාව දඩයන් කරන්න බෑ. ඔන්න ඕක තමයි ෆ්‍රොයිඩ් කියන්නේ අපේ පළවෙනි සදාචාර රාමුව කියලා. නැත්නම් නීති රාමුව. අපේ පළවෙනි දේශපාලන රාමුව ඇතුළේ ඔන්න ඔතන. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි සෙක්ස් ගැන කතා නොකර දේශපාලන ගැන කතා කරද්දී මිස් කරන්නේ මොකක්ද? අපේ අර කැත ඉතිහාසයේ දෙන අපේ තියෙන කැත අපිට පිළිගන්න බැරි අපේ තිබිච්ච අවුල නේද අපි හංගගෙන නිකන් නෑ එහෙම එකක් නෑ දේශපාලනය වෙනමයි කියලා කතා කරන්න හදන්නේ. මොකද අර කෑල්ල දැම්මොත් එහෙම අපේ පොඩි අවුලක් එනවා නේද? එකපාරට පැහැදිලිව මේ සුද්ධ වූ සමාජයක් කරා යමු පිරිසුදු සමාජයක් කරා යමු වගේ කතා කියන්න බෑනේ. මොකද අර අපේ කිල්ලෝට හැමෝගෙම කිල්ලෝට වල පොඩ හුණු තියෙනවා. ඒ හුණු ටික නැතුව තමයි පෙන්වන්න වෙලාවේ. හොඳ උදාහරණය බයිබලය ගන්නකො. බයිබලය ගත්තොත් එහෙම අපි හැමෝම දන්න කතාවක් තමයි ආදම් සහ ඒ වගේ කතාව. ආදමු ඒවා ඉන්නවා දෙවියන් වහන්සේ යාව මවලා ඉන්නවා. මේගොල්ලෝ ඊඩිත් උයන කියලා මාර ලස්සන පාරාදීසයක ජීවත් වෙන්නේ. මෙහෙම ඉන්න අතරේ මතක තියාගන්න. ඒවා නැත්තම් ගැහණියට ඕන වෙනවා. සර්පෙක් ඉන්නවා. ඒ සර්පයා ඇවිල්ලා ඒ තහනම් ගහක් තියෙනවා. ඒකට කියන්නේ මේ tree of knowledge කියන. දැනුමේ ගහ. මොකක්ද දැනුම? දැනුම තමයි ඉරොතික දැනුම. තමන්ගේ ශරීරය පිළිබඳ දැනුමේ වෘක්ෂය තමයි මේ තියෙන්නේ. මේ ගහේ ගෙඩිය කාපු ගමන් ආදම්ටත් ඒවටත් පේන්න පටන් ගන්නවා තමන්ගේ නිර්වත. තමන්ගේ ශරීරය ගැන ආසාව ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙනවා. මේ දෙන්න එකතු වුණායින් පස්සේ දෙවියෝ මුන් දෙන්නව අල්ල ගන්නවා. ඒකන උඹලා තහනම් ගහේ ගෙඩි කෑවා අපි මම ඔක්කොම බලන් හිටියා කියලා මුන් ඔක්කොම මේ දෙවියන් වහන්සේ මේගොල්ලන්ව නිරපා හරිනවා මේ පාරාදීසෙ. එතකොට මේ පාරාදීසෙන් නිරපා හරපු අපි තමයි මේ ජීවත් වෙන්නේ. මේක මිත්‍යා කතාවක් විදිහට ගත්තයින් පස්සේ පැහැදිලි වෙන දේ තමයි අපි ඇයි දෙවියන්ගේ පාපයට නැත්නම් දෙවියන්ගේ මේ දඬුවමට ලක් වෙන්නේ? සෙක්සි. එතකොට සෙක්ස් වලට කවුද මූලික දොරටුව විවෘත කරන්නේ? ගැහණිය. එතකොට බයිබලයේ හැමතිස්සෙම ඇයි ගැහණියව වාරණය කරන තහනම් කරන පැත්තට කතාව ගොතන්නේ? දෙවියන් උනත් ගැහණියට බයයි. මුළු සම්පූර්ණ ආගමික ශිෂ්ටාචාරයම පදනම් වෙන්නේ ගැහණියව හික්මවන්නේ කොහොමද? මොකද මේ ගැහණියගේ ආශාව මුදා හැරුණොත් එහෙම සම්පූර්ණ සමාජයම අවුල් වෙනවා, වියවුලකට යනවා. ඒකින්ද ගැහණිය පාලනය කරන්නේ කොහොමද කියන එක තමයි ආගමික සදාචාරය. ආගම තුළින් ආපු සදාචාරයේ මූලිකම තර්කණය වෙන්නේ. පීරියඩ් හැදිච්ච දවසට යන්න බෑ දේවාලයකට. නැත්තම් කොට ගවුමක් ඇඳගෙන කොට කලිසමක් ඇඳගෙන දළදා මාලිගාවට ඇතුල් වෙන්න බෑ. ජයසිරි මහ බෝධිය වඳින්න යනවා නම් සුදු රෙද්දක් ඇඳගෙන පොරෝගෙන යන්න ඕන. කවුද මේ බය වෙලා? මොකටද මේ බය වෙලා? මේවා තමයි ඔය අපි කතා කරන සියලු දේශපාලන කාරණා පැත්තකට දැම්මත් ලංකාවේ ඇත්ත දේශපාලනික තැන්. ඒකට හොඳම උදාහරණය ජීවිතේට ආගමක් අදහන්නේ නැහැ කියලා හිටපු අනුර කුමාරත් අන්තිමට දළදාව හිතේ තියාගෙන යන්න සිද්ධ වෙනවා. මිහින්තලාවට ගිහිල්ලා පුංචි මහින්ද කියලා විරුදාවලියක් ගන්න සිද්ධ වෙනවා. දේශපාලනේ තියෙන එතන. දේශපාලනේ තියෙන ලිංගිකත්වය මර්ධනය කරපු තැන මිසක් ඔය කතා කරන දේවල් අනිත් ඒවා ඔක්කොම නිකන් පොඩි සුපර් නිකන් අර උඩින් කතා කරන්න පුළුවන් උඩින් වාද විවාද යන්න පුළුවන්. හැබැයි සිවුරක් හෙල්ලිච්ච ගම පල්ලියේ ෆාදර් කෙනෙකුගේ පොඩ්ඩක් පිරුවටයක් හෙල්ලිච්ච ගම සියල්ල වෙනස් වෙන්න නියමිත. අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ ශරීරය ගැන මම ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරා. මේ දේශපාලනය කියන එක පදනම් වෙන්නේ මේ එළියෙන් ඇවිල්ලා අපිට කවුරුත් බලෙන් දාලා නෙමෙයි. මේක අපේ සංස්කෘතිය ඇතුලේ අපේ හරියට කිව්වොත් එimhe අපේ අවිඥානය ඇතුලේ අන්කොන්ෂස් එක ඇතුලේ තියෙන අවුල. උදාහරණයක් විදිහට අපිට අපේ ලිංගේන්ද්‍රයන් ගැන තියෙන ප්‍රශ්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ පුග කියා ගන්න බෑ. අපේ පුරුෂ ලිංගය අපිට අපේ මූණ තරම් ආඩම්බරයෙන් පෙන්වන්න පුළුවන්. නැත්නම් අපේ ස්ත්‍රී ලිංගය අපිට අපේ මූණ හෝ ශරීරය වෙන අවයවයක් තරම් ආඩම්බරයෙන් බාර ගන්න පුළුවන්. කොහොමද අපේ ශරීරයේ එක කොටසක් කැත වෙලා එක කොටසක් හොඳ වුනේ? එක කොටසක් නරක වෙලා එක කොටසක් හොඳ වුනේ. අපේ ශරීරයම දේශපාලනිකව බෙදලා තියෙන්නේ. අපේ ශරීරය අපේ වුණාට අපේ ශරීරය එක කොටසක් කියලා තියෙනවා මේ කොටස පෙන්වන්න බෑ අපලට. මේ කොටස වහලා තියාගන්න. මේ කොටස පෙන්වන්නොත් උඹලා හිරේ දාන්න. ඒතර අනිත් කොටස පෙන්වන්න පුළුවන්. කවුද ඒක තීරණය කරන්නේ? හරියටම හොඳ කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා සෙක්ස් කියන එකට අපි මේ තරම් බය වෙන්නේ මිනිස්සු විදිහට හරිම සරල කාරණයක් නිසා. ඒ තමයි
සෙක්ස් කියන එක ඇතුලේ තියෙනවා අපේ වනචාරී ඉතිහාසය. ඒ කියන්නේ අපි සත්තු විදිහට ගත කරපු ඉතිහාසය. අපි සත්තු විදිහට ගිහිල්ලා අපේ ලිංගික ආශාව අපේ සතුට හොයාගෙන ගිය ඉතිහාසයේ තියෙනවා සෙක්ස් ඇතුලේ. එතකොට අපිට පෙන්වන්න ඕන මිනිස් මනසින් උසස්. ඉතින් ඒකෙන් මනස කියන කාරණේ තමයි අපි එළියට අරගන්නේ මිනිස් කිව්වා. ශරීරය කියන කාරණේ අපි බාල්දු කරනවා. ඇඟ නොතකා හරිනවා. මනස තමයි තියෙන්නේ වැඩේ කියලා මානසික සංවාද තමයි ඔක්කොම අපේ යන්නේ කතිකාව. ඇඟ නොතකා හරිනවා. සෙක්ස් කියලා කියන්නේ ඇඟේ දේශපාලනය. මේක මම කියන්නේ ස්ත්‍රී අර්ධය කියලා. අපි කතා කරන දේශපාලනය කියන එක පුරුෂාර්ධය නම් ඒක නම් පිරිමිකම කියලා කියන්නේ. මේ අතාරලා දාපු ශරීර කොටස තමයි ස්ත්‍රී අර්ධය වෙන්නේ. ශරීරයේ භාෂාව තමයි සෙක්ස් කියලා කියන්නේ. ඒතකොට ශරීරයේ භාෂාව නොතකා අපි ශරීර එකතු වෙලා හදන ආයතන ගැන කතා කරාට ශරීර එකතු වෙලා හදන දේශපාලන සංවිධාන ගැන කතා කරාට තේරුමක් නැහැ. මොකද මේ ශරීරයක් ගානේ කන්ටේන් වෙලා තියෙන සෙක්ෂුවල් හිරවිල්ල, රිප්‍රෙස් විල්ල, යටපත් කිරිල්ල, ඒගොල්ලන්ට තියෙන අවුල කොයි වෙලේකවත් අර සංවාදයට එන්නේ නැහැ. ඒ වෙනුවට අපි හැමතිස්සෙම සිද්ධ කරන්නේ පරාරෝපිත සංවාදය. ඒ කියන්නේ අපිට තියෙන එක වෙන එකක්, අපි ඒ වෙනුවට බොරු වචන කියනවා. අපිට තියෙන එක අපිට තේරුම් ගන්න බෑ. අපි ඒ වෙනුවට වෙන මොකක් හරි කියලා ඒක වෙනුවෙන් අපේ ජාතිය කියලා එකතු වෙනවා. ඇත්තටම අපිට තියෙන ලොකු ලිංගික ප්‍රශ්නයක්. සමහර වෙලාවට එයාගේ පෙම්වතිය දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්, පෙම්වතියක් ලබා ගන්න බැරි වෙලා වෙන්න පුළුවන්, නැත්තම් පුරුෂ ලිංගයේ උත්තානය වෙන්නේ නැති වෙලා වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරන්නේ ජාතිය, මහා ජාතිය, මහා අපේ ජාතික කොඩිය මේකයි. ඔන්න ওই විදිහට තමයි ලිංගිකත්වය සහ දේශපාලනය අතර අපේ සම්බන්ධය විකාශනය වෙනවා. අපි පොඩ්ඩකට හැරලා බලමු නිකන් තේරුම් ගන්න මේ කොහොමද මේ දේශපාලනය කියන එකයි සෙක්ස් කියන එකේ ඉතිහාසය වර්ධනය වෙලා තියෙන්නේ. ඓතිහාසික වශයෙන් ගත්තම අපිට පේනවනේ සමහර කාරණා කොහොමද ඩෙවලොප් වෙලා තියෙන්නේ කියලා. ඒකට අපිට තේරුම් ගන්න ලේසි මේ දැන් අපි මේ දේ විදිහට මෙහෙම බැලුවට මේක ඒ කාලේ බලලා තියෙන්නේ මේ විදිහට. මුලින්ම පදනම් කරගත්ත දේ තමයි දේශපාලනය. නැත්තම් මුලින්ම දේශපාලනය කරලා කියන දේ කරේ ආගම හරහා. රාජ්‍යයට කලින් ආගම කියන එක ඇවිල්ලා ආගමෙන් තමයි මේ බලය අරගෙන රාජ්‍යයට පවරලා දෙන්නේ. ඒතකොට ආගමෙන් කියපු දේ තමයි ශරීරය පාලනය කරන්න පටන් ගන්නවා. මේ ශරීරය පාලනය කිරීම හරහා ප්‍රජනනය පාලනය කරනවා. උදාහරණයක් විදිහට ඔයා කාත් එක්කද සෙක්ස් කරන්න ඕන කියන එක පාලනය කරනවා. අපි දන්නවා අපේ කුලය කියලා එකක් තියෙනවා. කුලයේ තියෙන කාලේ ඒ කුලයේ අය විතරයි සෙක්ස් කරන්නේ. එතකොට රජාගේ රාජ්‍යත්වයේ තීරණය වෙන්නේ කොහොමද? රජා කාත් එක්කද සෙක්ස් කරන්නේ කියන එක. ඒක උඩ තමයි රාජ්‍ය බලය ඊළඟට කාටද යන්නේ කියන එක තියෙන්නේ. මෙන්න මේක පාලනය කරන්න පටන් ගන්නවා ආගමික සදාචාරයේ මත. මෙන්න මෙතනින් ඉඳන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි කතා කරාට කොච්චරවත් සෙක්ස් කියන එක කවදාවත් සමාජයේ පුද්ගලික තෘප්තිය පිණිස පැවතිච්ච දෙයක් නෙමෙයි. එහෙම පවතින නිදහසක් සමාජයක් විදිහට අපි පටන් ගත්ත කාලේ ඉඳන් තිබුණේ නැහැ. සෙක්ස් කියන එක හැමතිස්සෙම පැවතුනේ අනිත් මිනිස්සු විසින් පාලනය කරන ලද තෘප්තියක් විදිහට. ඒක තමයි දේශපාලනයේ මැදිහත් වීම විදිහට අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගන්න. මේ දවස්වල තියෙනවා දරුණු පීතිකාවක්, සමලිංගික පීතිකාවක්. දැන් ලංකාවේ හැමෝම දන්නවා සමලිංගිකත්වය කියන එක අපරාධ වරදක් විදිහට තමයි නීතිය තියෙන්නේ. දැන් මේක කියන්නේ කවුරු හරි කෙනෙකුට තමන්ගේ පිරිමියෙකුට පිරිමියෙක් ගැන ආසාවක් හිතෙනවා නම් ඒ මිනිහා අපරාධකාරී. ගැහණියෙකුට ගැහණියක් ගැන ආසාවක් හිතෙනවා නම් ඒ ගැහණිය අපරාධකාරී. උතන ඕක තමයි ලංකාවේ නීතිය. ඕන මැට්ටෙකුට නිකන් මූලික අයිතිවාසිකම් ගැන දැනුමක් තිබ්බත් තේරෙනවා. යකෝ එහෙම තියෙන්න බෑනේ. ඉතින් අපිට වෙන කෙනෙකුට ආස කරන්න පුළුවන් නම් අරයටත් ඒ ආසාවක් කරන්න පුළුවන්. ඒක සරල කාරණයක්. හැබැයි මේ නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනවට විරුද්ධව මේ වෙනකොට මව්වරුන්ගේ පෙරමුණක පැත්තකින් එළියට බහිනවා, තව පැත්තකින් පල්ලියේ එළියට බහිනවා, තව ටික දවසකින් හාමුදුරුවෝ ටික එළියට බහිනවා. එතකොට මොකද්ද මේ ඇයි මෙහෙම කැළඹෙන්නේ? මොකද්ද ඒගොල්ලෝ ඉල්ලා සිටින පාලනය? සහ ඒ පාලනය හරහා ඒගොල්ලෝ කියනවා දැන් සමලිංගික පනත කේන්ද්‍ර කරගනිමින් ඔය දකුණ නැත්නම් දක්ෂිනාංශික කියලා කියන රාජපක්ෂ කඳවුර පැත්තේ සරලව තේරුම් ගන්න පුළුවන් රාජපක්ෂ කිව්වා. ඒ කඳවුර පැත්තේ ප්‍රකාශනය තමයි ඔන්න ජාතිය නැති කරන්නයි හදන්නේ. ඒකට මේ සමලිංගිකත්වයේ කියන කාරණය උඩ ජාතිය පවතිනවා. ඒක තමයි ඒකේ තර්කය. ඒක හරියට මේගොල්ලෝ කියනවා. ඒ කියන්නේ ඒ මතය
විෂම ලිංගිකත්වයේ කියන අදහස වෙනස් කරොත් සමාජයේ පවතින ඕන විෂම ලිංගික සමාජයක් විතරයි කියන අදහස වෙනස් කරොත් සමාජයේ පීතෘ මූලික විය යුතුයි කියන අදහස වෙනස් කරොත් හැම පවුලකම තාත්තා ප්‍රධානියා වෙන්න ඕන ගෘහ මූලිකයා වෙන්න ඕන කියන අදහස වෙනස් කරොත් සමාජය වෙනස් වෙනවා. එතකොට ජාතිකවාදයේ ජාතිය පිළිබඳ අදහස වෙනස් වෙනවා. ඒක නිසා තමයි මේ සමලිංගිකත්වයේ කියන නැත්තම් සංක්‍රාන්ති ලිංගිකත්වයේ වගේ මාතෘකා තරම් දරුණුවට ජාතිකත්වයේ එක්ක බැඳිලා ඒ කඳවුරු විශේෂයෙන් මේක කරේ තියාගෙන යන්න පටන් ගන්නවා. අපි ගත්තොත් එහෙම සමාජයේ බෙදිලා තියෙන්නේ කොහොමද? අපි දැන් සමලිංගිකත්වයට මාර විරුද්ධයි වගේ එකක් පේනවා මේ ඔය හාමුදුරුවෝ එහෙම කියනකොට සදාචාර විරෝධී එකක් කියලා කියන්නේ සමලිංගිකත්ව සදාචාරයට විරුද්ධයි. එතකොට හැබැයි දැන් ඉස්කෝලේ හැදිලා තියෙන්නේ කොහොමද? ගැහැණු ඉස්කෝලේ වෙනම තියෙනවා පිරිමි ඉස්කෝලේ වෙනම තියෙනවා. සමලිංගිකයි. ඒකට සමලිංගිකත්වයට උල්පන්දම් දෙන විදිහට තමයි සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද ඉස්සෙල්ලා විෂම ලිංගිකත්වයට බයයි. අම්මට සිට මුන් සෙක්ස් කරයි ඉස්කෝල වල එකට ගියොත් එහෙම සෙක්ස් කරයි කියලා මුන්ව වෙන් කරනවා. ඊට පස්සේ දැන් මුන් එකතු වෙලා ඉන්නේ පිරිමි මුන් සෙක්ස් කරනවා නම් අම්මට උට මුන් එකට සෙක්ස් කරනවා ಜಾති ඉවරයි කියලා ඒකට නැහිනවා. ඒතර විෂම ලිංගිකත්වයට බය සමලිංගිකත්වය ඇති කරනවා. පන්සල් කියන්නේ මොනවද? පන්සල් වල මම දන්නේ සමහර පන්සල් වල ඉස්සර තිබුණා ගෑනු කට්ටිය වෙනම කෑල්ලක ඉඳ බෙදිලා ඉඳ ගන්න. පිරිමි වෙනමයි ගෑනු වෙනමයි. ඉන්දියාවේ නම් තාමත් එහෙමයි. ඉන්දියාවේ වස්වලත් එහෙමයි. ගෑනු එක පැත්තක ඉඳගෙන යනවනේ පිරිමි තව පැත්තක ඉඳලා. මේ ප්‍රවර්ධනය කරන්නේ සමලිංගිකත්වයම තමයි. එක ලිංගිකයන් එක විදිහේ ලිංගික නැමියාව නැති අය මුහු වෙලා ගත කරන ජීවිතයක් නෙමෙයි ඒ ප්‍රොමෝට් කරන්නේ. ඒකට එහෙම ප්‍රොමෝට් කරන එකක යම් කිසි විදිහකින් ඒගොල්ලන්ගේ ආශාවක් නිර්මාණය කරගත්තා. ඒගොල්ලන්ගේ ආශාවක් වෙනුවෙන් ඒගොල්ලෝ පෙනී ඉන්න පටන් ගත්තාන් පස්සේ ආපහු සදාචාරය අවුල් වෙනවා කියලා කැළඹෙනවා. සදාචාරය අවුල් වෙන සමලිංගිකත්වයේ හින්දා නෙමෙයි සෙක්ස් හින්දා. සෙක්ස් කොතනින් ආවත් ඒගොල්ලන්ගේ සදාචාරය අවුල් වෙන්න නියමිතයි. මොකද ඒගොල්ලෝ සදාචාරය කියන එක හදාගෙන තියෙන්නේ සෙක්ස් වලට ප්‍රතිවිරුද්ධ දෙයක් විදියට. එතනදී බලාපොරොත්තු වෙන්න එපා කොහොමවත් වාමාංශිකවත් දක්ෂිණාංශිකවත් කිසිම පක්ෂයක් මේ වෙනුවෙන් බය නැතුව ඉදිරිපත් වෙලා ලිංගිකත්වයේ යනු ඒ මිනිසුන්ගේ අයිතියක් ඒකට අත දාන රජයට අයිතියක් නැහැ වගේ කතා කියයි. එහෙම කියන්නේ නැහැ. ගබ්සාවේ යනු කාන්තාවකගේ අයිතියක් නැත්තම් ගණිකා වෘත්තියේදීම ලිංගික ශ්‍රමික වෘත්තිය කියන එක ඒගොල්ලන්ගේ වෘත්ති අයිතියක් කියලා මේ පිළිගනී කියලා වම දකුණ කියලා ભેදයක් නැහැ දෙකම එකයි. මොකද ඇත්ත දේශපාලනයේ තියෙන්නේ වමේ දකුණේ නෙමෙයි ඊට වඩා ගැඹුරු තැන. ඒක තමයි අපි දූපතේ හදාගත්ත බලපෞර අපේ ඉතිහාසයෙන් දැන් ආපු අපි මේ අපේ ඔය හදාගෙන තියෙන චෛත්‍ය වෙන්න පුළුවන් දාගත් වෙන්න පුළුවන් මේවා සංකේත විදිහට බලන්නේ මොනවද හැදිලා තියෙන්නේ. කවුරුත් කල්පනා කරලා බලන්නේ නැහැනේ පහනක් පත්තු කරනකොට පහන කියන්නේ මොකක්ද කියන්නේ? පහන කියන්නේ යෝනිය සංකේතය. මොකද අපි පැවතගෙන ඉන්නේ යෝනිය සහ පුරුෂ ලිංගයේ වන්දනාමාන කරපු ගෝත්‍රයන්ගේ. ඔය වියාද දේව කියලා දෙවි කෙනෙක් අද හැව්වා හොඳ නරක කියන ක්‍රිස්තියානි බෙදීම එන්න කලින්. ඒ වියාද දේව කියලා කියන්නේ පුරුෂ ලිංගයක් තමයි වන්දනාමාන කරන්නේ. තාමත් බුරිම වගේ රටවල් වල තියෙනවා. ඔයගොල්ලෝ ගෙවල් වලට ඇතුල් වෙනකොට එහෙම අර බෙල් එකට ගහන්න තියෙන පුරුෂ ලිංගය අර යට දෙකෙන් ගහන්න ඕන ටන් ටන් ගන්න. ඔය ඉන්ටර්නෙට් එකේ තියෙන ෆොටෝස් අරන් බලන්න ඒවා ජාතික වශයෙන් තියෙන සංස්කෘතික අංගය. එතකොට මේ අපි පහනක් පත්තු කරනවා කියලා කියන්නේ යෝනියක් සංකේතවත් කරන මේ දෙයක්. ඒ යෝනිය තමයි වන්දනාමාන කරන්නේ. ඒවා වන්දනාමාන කරේ දැන් තියෙන ලිංගික අර්ථ වලින් ඔය පටු අර්ථ වලින් නෙමෙයි. මේක ලිංගේන්ද්‍රයක් කියන අදහසකින් නෙමෙයි. ඒ වෙනුවට මේක තමයි සෞභාග්‍ය කියන්නේ. ඒ යෝනියෙන් මේ ශුක්‍රාණු ගිහිල්ලා ඇති වෙන දරුවන් කියලා කියන එක සෞභාග්‍ය සලකුණක් විදිහට සැලකුවේ. එතකොට ඒ දවස්වල සෞභාග්‍ය උත්සව පවත්වනකොට මිනිස්සු සමූහ රමණයන් වල යෙදෙන්නේ. ලොකු පිටරි වලට ඇවිල්ලා දෙවියන් වෙනුවෙන් සමූහ රමණයන් වල යෙදෙනවා. එතකොට දැන් සමූහ රමණයන් කියන එක ඊටාම අශිෂ්ට නිකන් මේක මේ පොලිසිය පැනලා අල්ලගෙන යන්න පුළුවන්. පොලිසිය පැනලා සමූහ රමණයන් කරන්න ඕනේ නැහැ. ගෙවල් ඇතුළට රමණයන් කරාත් අල්ලගෙන යන පොලිසිය පැනලා. හැබැයි අපි අපේ පැවැතෙන ඉතිහාසය එහෙම එකක්. එතකොට මේ සෙක්ස් කියන එක අපි පටන් ගත්තේ ඔය සමූහ රමණයන් කරපු කාලේ සෙක්ස් කියන එක උත්තරීතර දෙයක් විදියට. දැන් තියෙනවා වගේ සෙක්ස් දිහා නිකන් අවරගණීය බැල්මක් නෙමෙයි තිබුණේ. ඒවා හිටියා ප්‍රීස්ටස්ලා කියන්නේ මේ නිකන් මුනිවරියෝ වගේ නැත්තම් ඔය දේවාලවල හිටපු අය. ඒගොල්ලෝ මේ රමණයන් මේ උත්සවයන් සංවිධානය කරනවා. එතකොට රජවරුන් පාලකයන් තමයි ඒවට අනුග්‍රහය දක්වන්නේ.
හැබැයි මේක ඇතුලේ රාජ්‍යයේ නැත්තම් මේ බලයේ පාලනයක් ඒක ඇතුලේ තිබුණා. ඉතින් ටික තමයි අපිට දකින්න හම්බ වෙන්නේ මේ පාලනය කොච්චර දැඩි විදිහට හරියටම කිව්වොත් එහෙම අපේ ඇඳ උඩට මෙන ගානට එන ගාන ඉතිහාසයේදී ටිකින් ටික අපිට හම්බ වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ තමයි ඒ කාලේදී සෙක්ස් ගැන තිබිච්ච සදාචාරය මේක නෙමෙයි. සෙක්ස් කියන එක දැන් උදාහරණයක් විදිහට ගැහැණියව පිළිගත්තේ දේපොලක් විදියට. ඒ පවුලේ දේපොලක්. එයාව තව කෙනෙකුට දුන්නාම හරක් බානක් ගන්න පුළුවන්. ඒව. එතකොට මේ කන්‍යාභාවයේ පතිවෘතතාවය කියන දේවල් තිබුණේ මේ දේපොල එක්ක බැඳිච්ච සංකල්ප විදියට. දැන් තියෙන සෙක්ෂුවල් මීනින් එකෙන් නෙමෙයි. දැන් අපිට අවිල්ලා තියෙන තේරුම එන්නේ ක්‍රිස්තියානිකරණයත් එක්ක. සෙක්ස් කියන එක පාපයක්. සෙක්ස් කියන එක ගිල්ට් එකක් නැත්නම් පසුදැවිල්ලක් එක්ක සම්බන්ධ දෙයක්. දෙවියන් වහන්සේගෙන් දඩුවම් ලද දෙයක් කියන එක එන්නේ ක්‍රිස්තියානිකරණයෙන් පස්සේ. ඊට කලින් උගයන් වල අපිට සෙක්ස් ගැන දකින්න හම්බ වෙන්නේ බිම එක්ක පොළොව එක්ක සම්බන්ධ වෙච්ච ඒ පොළවේ සෞභාග්‍ය එක්ක සම්බන්ධ වෙච්ච දේපොළ එක්ක සම්බන්ධ වෙච්ච කාරණයක් විදියට. දැන් උදාහරණයක් විදියට ඇතීනා කියලා ග්‍රීසිය අදහන දෙවඟනක් ඉන්නවා. ඒ දෙවඟන සදාතනික කන්‍යාවක්. හැබැයි මේ කන්‍යාභාවය පිළිබඳ අදහස තියෙන්නේ ක්‍රිස්තියානි කන්‍යාභාවය පිළිබඳ අදහස නෙමෙයි. ඒක තියෙන්නේ ලිංගික නැත්නම් සෙක්ස් වලින් අපවිත්‍ර නොවූ සෞභාග්‍ය පිළිබඳ අදහස. එතකොට මේ ඔහොම ඇවිල්ලා යුදෙව් ක්‍රිස්තියානි යුගයේ එනකොට අපි එනවා සෙක්ස් කියන්නේ පාපයක්. අපි කිව්වේ අර දෙවියන් වහන්සේ ආදම් සහ ඒව පවක් කරා කියලා බැනලා එළවපු කාලේ. පිටුහල් කරපු කාලේ. සෙක්ස් පාලනය කිරීම දෙවියන්ගේ ආන දෙවියෝ දීපු එකම අනේ ඒක තමයි සෙක්ස් පාලනය කරපන් කියන්නේ. ඒතකොට දෙවියා කියලා කියන්නේ පාලකයා පාලනය. ඒතකොට පාලකයව පත් කරන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව. ඒතකොට රාජ්‍ය පාලනය සහ ලිංගිකත්වය අතර සම්බන්ධය හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ දෙවියන් නිකන් අන් කවුරුත් එක්ක සෙක්ස් කරන එක විතරක් නෙමෙයි තමන් එක්ක සෙක්ස් කරන එක මාස්ටර්බේෂන් කියන එක නැත්නම් ස්වයං වින්දනය කියන එකත් අහනවා. ඒකත් පවක්. තමන්ට තමන්ගේ ශරීරය අල්ලන්න බෑ ස්පර්ශ කරන්න බෑ පවක් කියන්නේ. එතකොට කල්පනා කරන්න තමන්ගේ ශරීරයේ තියෙන අයිතිය පවා තමන්ගෙන් බැහැර කිරීමේ දේශපාලනයක් තමයි අපිට ඉතිහාසයේ ක්‍රියාත්මක වෙන්නේ. එතනින් තමයි අපි මේ එන්නේ. අපේ ඇඟ අපිට අල්ලන්න බෑ. ඒ ඇඟේ අල්ලීමේ අයිතිය දෙවියෝ බාර ගන්නවා. දෙවියෝ ඉන්නේ රාජ්‍යත් එක්ක. රාජ්‍යයෙන් තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ කාන්තා ශරීරය ආවරණය කරනවා. ඔය දැන් අපි මුස්ලිම් ආගමේ දැක්කට ඒක ක්‍රිස්තියානිකෙන් තමයි එන්නේ. ඒක එක්ස්ට්‍රීම් එකට ගියම තමයි මුස්ලිම් ආගමේ ආවරණය කියලා තැනට අපි යන්නේ. පල්ලිය තමයි කසාදේ තීරණය කරන්නේ. ඒගොල්ලෝ තීරණය කරපු කසාදේ කඩන්න බෑ. ඒකේ ඉන්න ඕන දිගට. තාත් එක්කද සෙක්ස් කරන්න ඕන කියන එක තීරණය කරන්නේ පල්ලියේ. ප්‍රජනනයේ කාන්තා ලිංගිකත්වය පාලනය කරන්නේ පල්ලියෙන්. පල්ලියෙන් කියන විදිහට තමයි මේ දේවල් වල සදාචාරය නිර්මාණය වෙන්න ඕන. නීතියට පිටින් සෙක්ස් කරොත් ඒක කවුරුත්. අපි කියන එක්ස්ට්‍රා මැරිටල් සෙක්ස් කියලා. දැන් එක්ස්ට්‍රා මැරිටල් අෆෙයර්ස් කියන්නේ කසාදයට පිටින්. කසාදය කියන්නේ දෙවියන් විසින් හදලා දීපු සෙක්ස් කරන්න හදලා දීපු උඹලා මේ කොටුව ඇතුලේ සෙක්ස් කරපාල. කියලා හදලා දීපු එක. ඒකට පිටින් කරොත් දෙවියන්ට පිටින් සෙක්ස් කරා කියලා තමයි අහුවෙන්නේ. නීතියට පිටින් සෙක්ස් කරා කියලා කියන්නේ දෙවියන්ට පිටින් සෙක්ස් කරා කියන එක. එහෙම කරොත් සමාජයේ ලොකු බරපතල අනතුරකට යනවා කියලා දඬුවම් කරන්න පුළුවන්. ඒවා ලිංගික අපරාධ. සමලිංගිකත්වය කියන්නේ ලිංගික අපරාධයක්. කසාද බඳපු එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරා කියන්නේ ලිංගික අපරාධයක්. ඒක දෙවියන් විසින් දඬුවම් කරනවා. ඊළඟට කතෝලික පල්ලිය ගත්තොත් එහෙම අපි කියන්නේ ඉලිජිටිමේට් මේ සන්ස් කියලා නැත්නම් බාස්ටර්ඩ් සන්ස් කියලා කසාද බඳින්න නැතුව විවාහයක් නැතුව ඉපදෙන ළමයින්ට උරුමයක් නැහැ දේපොළවල. අපේ දැනුත් නීතිය හැපෙන්නේ. ඉතින් බඳලා නැත්තම් උරුමයක් නැහැ. කොහොමද ඒක තීරණය කරන්නේ? මම දීලා තියෙන සෙක්ස් කරන්න අයිතිය දීලා තියෙන එකෙකුට පිටින් බදලා සෙක්ස් කරලා තියෙනවා නම් උන්ට 7-5ක් දෙන්නේ නැහැ කියලා රජය කියනවා. ඒකනේ ඒක කතාව. ඒ නීතිය තමයි තියෙන්නේ. ඒතකොට අපි කිව්වට සෙක්ස් වලින් පාලනය වෙන්නේ නැහැ කියලා මොනවද මේ පාලනය කරමින් ඉන්නේ තාම? දැන් යටත් විජිත කාලේදී එහෙම ගත්තොත් එimhe යටත් විජිත කාලේදී ඒ යටත් විජිත රටවල් වල උන් කරන සෙක්ස් ඔක්කොම වනචාරී සෙක්ස්. මොකද ඒගොල්ලන්ට තිබුණා ඔය අපේ කන්ද උඩරට තිබුණා මේ උනත් බැලුවාම ඒගොල්ලන්ගේ තිබුණා මේ බහුපුරුෂ විවාහ. පිරිමි කීප දෙනෙක් එකතු වෙලා එක ගෑණියෙක් කතා කරනවා. එක ගේ කෑම කියලා කියන්නේ. තව කට්ටියක තිබුණා බහුභාර්ය. ඒ කියන්නේ ගෑනු ගොඩක් ඉන්නවා එක පිරිමියි. මේ දේවල් වනචාරී වුණා. වනතරයි. මොකද ක්‍රිස්තියානි පල්ලියෙන් අනුමත කරපු සෙක්ස් එක නෙමෙයි මේ තියෙන්නේ. දැන් උනත් මං හිතන්නේ එහෙම දෙතුන් දෙනෙක් එක්ක කසාදයක් කරන්න ගියොත් පොලිසියෙන් අල්ලන්න යනවා.
සෙක්ස් කියන එක පාලනය කිරීමේ අයිතිය තියෙන රජයට. ඒක මිනිස්සු පාලනය කරන දෙයක් විදියට නෙමෙයි තියෙන්නේ. ඒකට අපි තේරුම් ගන්න ඕනේ තමයි වැඩවසම් කාලේදී අර අපි ඉස්සෙල්ලා කතා කරපු වැඩවසම් යුගයේ කියන එකේදී අපිට සෙක්ස් හම්බ වෙනවා දේපොලක් විදියට සෙක්ස් පාවිච්චි කරපු එක. මෙයාගෙන් කාටද? මෙයා සෙක්ස් කරලා කාටද මේ දේපොළ අයිති වෙන්නේ කියන කාරණයට යන එක. ඊට පස්සේ කාර්මික යුගයේදී අපිට හම්බ වෙනවා මේ වික්ටෝරියානු දෙවියන් වහන්සේ විසින් පනවපු සුද්ධ වූ නැත්තම් සෙක්ස් කරොත් එහෙම අපිරිසුදු වෙනවා කන්‍යාභාවය නැති කරොත් එහෙම එළියට දාන්න ඕන. දැන් කවුරු හරි රාමායනය කියලා තියෙනවා නම් ඒ රාමායනයේ බ්‍රාහ්මණ කාලේදී ඒ බ්‍රාහ්මණ ආගමෙත් ওই තියරියම තිබුණා. ඒකින්ද මේක අපි ක්‍රිස්තියානියට විතරක් බර කරන්න ඕනේ නැහැ. දැන් රාමගේ සීතාව අරන් ගියන් පස්සේ රාවණ ආයි සීතා මාර පතිවත ආරක්ෂා කරගෙන අරවා කරගෙන මේවා කරගෙන රාම ගාවට එනවා. ආයෙත් පස්සේ රාම මොකද කියන්නේ? ගින්දරක ගිහිල්ලා පෙන්නන්න කියනවා. ගිනි මැලේම කියන්නේ ගින්දර සද්දයකට කියන්නේ මේ සත්‍යක්‍රියාව. ඒ ගින්දර ඇතුලෙන් එන්න ඕන ඔයා රාවණායක සෙක්ස් කළා නැත්තම්. ඒකට ගින්දරේ පිච්චුනොත් එහෙම සීතා අපිරිසුදුයි. ගින්දරේ පිච්චුනේ නැත්තම් කොහොමද ඇත්ත කාරණේ පිච්චිලා ගන්නවනේ ගෑණි ගින්දර මැද්ද එනකොට. කියන්නේ කොහොමත් බෝ පුච්චල මල්. ඒක තමයි කතන්දර. කොහොම ඇවිල්ලා අපි එනවා 20 වෙනි සතවර්ෂයේ. 20 වෙනි සතවර්ෂයේ තමයි ලිංගිකත්වය සම්බන්ධ විශාලම පෙරළිය ලෝකෙ සිද්ධ වෙන කාලෙ වෙන්නේ. එතනදී අපිට ප්‍රධාන චරිත තුනක් අඳුර ගන්න පුළුවන්. එක්කෙනෙක් තමයි අපි මේ සම්බන්ධයෙන් නිතරම කතා කරන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. අනිත් එක්කෙනා තමයි හර්බර්ට් මාර්කුසා කියලා චරිතයක් ඉන්නවා. එයාව හඳුන්වනවා අපි ලිංගික විප්ලවයේ පියා. ලිංගික විප්ලවය කියලා කියන්නේ සෙක්ෂුවල් රෙවොලූෂන් කියලා එකක් අපි කතා කරන 1960 70 කාලෙදී. යුරෝපයේ ඇති වුණා මේ සිද්ධ වුණේ නැහැ. හැබැයි එහෙ දරුණු ඔය පැවතුණු ලිංගික මතවාද වලට විරුද්ධව දරුණු දේශපාලන පෙරළියක් හිපි කණ්ඩායම් එක්ක ඇති වුණා. ඒකට මූලිකත්වයේ වුණා හර්බර්ට් මාර්කුසා. ඒ වගේ මේ කාලේ හිටපු තව කෙනෙක් තමයි විල්හෙල්ම් රයික්. එයාත් මනෝවිශ්ලේෂණවාදයත් එක්ක ඉන්නේ විල්හෙල්ම් රයික් කියන කෙනා. එයා විස්තර කරනවා පැහැදිලිව කොහොමද ඔයගොල්ලන්ගේ සෙක්ස් යටපත් කිරීම හරහා ඒකාධිපති ආණ්ඩුවක් දක්වා නිර්මාණය සිද්ධ වෙන්නේ කියන කතන්දරය. එතකොට මේ 20 වන සියවසේදී අපිට ඇහෙන කතිකාව තමයි සෙක්ස් කියලා කියන එක නිදහස පිළිබඳ ප්‍රකාශනයක්. ලිබරල් අදහසක් විදියට එන්නේ. එතකොට සෙක්ස් පාලනය කිරීම කියන එක මොන දේශපාලනයෙන් කරත් ඒක ඒකාධිපති ෆැසිස්ට් ක්‍රියාවක් බවට පත් වෙන තර්කණයේ එන්නේ 20 වන සතවර්ෂය ඇතුලේ. 21 වන සියවසට එනකොට මේකේ කාරණේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ධනවාදී ධනේශ්වර රාජ්‍ය ඇති වෙනවා. ධනේශ්වරයේ විසින් හැමදේම පාරිභෝජනවාදී සමාජයක් කන්සියුමරිස්ට් සොසයිටි එකක් හදනවා. එතකොට සෙක්ස් කියන එකත් පරිභෝජනය කරන හැමතැනම බිල්බෝඩ් එකක වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් එකේ වෙන්න පුළුවන්, පත්තරේ වෙන්න පුළුවන් ඕන තැනක පරිභෝජනය කරන්න පුළුවන් වස්තුවක් බවට පත් වෙනවා. හැබැයි තොර කෙනෙකුට හිතෙනවා හරි ඇඩ්වර්ටයිසින් වල මම කරන ඇඩ්වර්ටයිසින් වල තනිකරම අනුරාගය සෙක්ස් තමයි අපි විකුණන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අඩේ ඔක්කොම සෙක්ස් නිදහස් වුණාද දැන් කියලා. නෑ එහෙම නෑ. මේ ඔක්කොම තියෙද්දි ආගමෙන් තියෙන පාලනයත් ඒ විදිහටම තියෙනවා. තාම ලංකාවේ ගබ්සාව තමයි. තාම සමලිංගිකත්වයේ අපරාධය. තාම ඉරානයේ මේ අර වහගෙන යන පර්දාව අයින් කරලා ගියොත් එහෙම රසපාර දෙනවා. මේ 21 වෙනි සතවර්ෂයේ තමයි මේ දේවල් ඔක්කොම සිද්ධ වෙන්නේ. තාමත් ඇමරිකාවේ එකපාරක් මම දැක්ක නිවුස් එකක් හිමෙන් පුරුෂ ලිංගයක් හැදිලා තියෙනවා හිම හැඩයට කියලා ඒ අම්මලා තාත්තලා ඒ නගරයේ ලොක්කන්ට පැමිණිලි කරනවා ළමයින් ඉස්කෝලේ ගෙනියන්න බෑ ගේ ඉස්සරහා පුරුෂ ලිංගයක් තියෙනවා කියලා හිමිනවා. ඒ 21 වෙනි සතවර්ෂයේ පරණ කාලෙක නෙමෙයි. ඉතින් එක පැත්තකින් අපිට පේනවා මාර ලිංගික නිදහසක් තියෙනවා වගේ. හැබැයි ලිංගික නිදහස කොයිතරම් ලිංගික නිදහසක්ද කියලා පේන්නේ ප්‍රායෝගික තලයේ දේවල් එක බලනකොට. ලංකාවේ කවුරු හරි නිවුස් දිහා බලන් ඉන්නවා නම් අපි දකිනවා hina යන කතන්දර දකින්න. කියන්නේ එකක් මම දැක්කා කවුරු හරි කපල් එකක් ඒගොල්ලන්ගේ ගෙදර ඇතුලේ ඉඳගෙන ඒ දෙන්න බඳලා ඉන්න දෙන්න ඒ දෙන්න ෆෝන් වීඩියෝස් හදනවා. පොඩි ෆෝන් එකක් තියාගෙන ඒගොල්ලෝ වීඩියෝ කරනවා. වීඩියෝ කරලා මේවා අන්තර්ජාලයට විකුණලා තමයි ඒගොල්ලෝ සල්ලි හම්බ කරන්නේ. එහෙම සල්ලි හම්බ කරලා ඒගොල්ලෝ වාහනයක් අරගෙන ඉතාලම හොඳට ජීවත් වෙනවා. අහල පහල මිනිස්සුන්ට ඒක ඉන්න බෑව. උන් ගිහිල්ලා පොලිසියට පැමිණිලි කරනවා. මේ අක්කු මේ මෙතන අසභ්‍ය චිත්‍රපටි හදලා සල්ලි හොයන්නේ මේක අල්ලන්න අපිට සදාචාරයට මාර ප්‍රශ්නයක් කියලා අරුත් දෙන්නවල්ලා ගිහිල්ලා හිරේ දාලා. ඒතකොට මේ 21 වන සතවර්ෂයේ ගෙවල් ඇතුලේ දොරවල් වහගෙන උන්ගේ වීඩියෝ එකක් කරගෙන ජීවත් වුණත් පොලිසිය ඇවිල්ලා එහෙම තමයි අපි ලිංගික නිදහස් සමරන්නේ.
මම ඉස්සෙල්ලා කිව්වා වගේ සෙක්ස් කියන එක දිහා බලන්න ඕන. ඔය ලිංගේන්ද්‍රිය මූලිකව නෙමෙයි. ඒ කියන්නේ අපි මේ මෙයාගේ ලිංගේන්ද්‍රිය කාත් එක්ක සම්බන්ධ වෙන කියන කාර්යයට අමතරව සෙක්ස් වලදී අපිට මොකද ඇත්තට සිද්ධ වෙන්නේ? සෙක්ස් කියන කාරණේ ඇතුළත තමයි අපි සම්බන්ධතාවය ඇති කරගන්නේ. අපි තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා අපි ඊටාම නිර්වත් ඒ කියන්නේ අඳුන් කියලා කියන්නේ මේ සංස්කෘතියෙන් අපි වහගෙන ඉන්න එකනේ. මේකෙන් පස්සේ මේකට යටින් යමගේ ශරීරයේ තියෙන. ඒකට සෙක්ස් වලදී අපි ඊටාම නිර්වත් සම්බන්ධයකින් එකිනෙකා වැළඳ ගන්නවා. ඒ කියන්නේ අපි එකිනෙකාට වසන් කරන්න දෙයක් නැති තැනකින් අපි වැළඳ ගන්නවා. ඊට පස්සේ තෘප්තිය හොයාගෙන යනවා. අපි අනිකාගේ තෘප්තිය ගැන කල්පනා කරනවා, අපේ තෘප්තිය ගැන කල්පනා කරනවා. මෙන්න මේ ටික සමාජ සම්බන්ධතාවලට කොච්චර වැදගත්ද කියලා කල්පනා කරනවා. අපි අනිත් කෙනෙක් එක්ක සම්බන්ධතාවය පටන් ගන්න කොහොමද? එතකොට ඒ මනුස්සයත් එක්ක අපේ අවංකත්වය නැත්නම් අපිට තියෙන අවංක ප්‍රකාශනය ජීවිතේ පැවැත්ම බෙදා හදා ගැනීමක් දක්වා සංවාදයක් අරගෙන යන්නේ කොහොමද? ඊට පස්සේ අපි දෙන්නාගේම තෘප්තිය හොයාගෙන යන්නේ කොහොමද? මේ කණ්ඩායමක් විදිහටත් මෙහෙමයි. එතකොට මේ ඇබිලිටි එක මේ කැපැසිටි එක කෙනෙකුට නැත්තම් ඒ මනුස්සයාගේ සමාජ සම්බන්ධතාව ටිකක් අවුල්. ඒකට ඔයාගේ සෙක්ෂුවල් සම්බන්ධතාව වලින් තීරණය කරනවා කාගේ හරි දෙන්නෙක්ගේ මම නම් නිතරම කියන්නේ කෙනෙක් එයාගේ බිරිඳ හෝ සැමියා හැටියට තෝරගන්න එක්කෙනාගෙන් කියන්න පුළුවන් කියලා එයාගේ දේශපාලනයේ එයාගේ අනාගතයයි සියල්ල. මොකද ඒ ලිංගික නිමේෂය නැත්තම් ආදර නිමේෂය ඇතුලේ තියෙන අර සියලු ගතිකයන් ටික එළිය කතා කරන දේවල් වලට අමතරව Facebook එකේ ලියන දේවල් වලට කියා ගන්න බැරි ටික තියෙනවා. ඉතින් අපි මේ වැදගත්ම කාරණේ තමයි සෙක්ස් ඇටිටියුඩ් එක. සෙක්ස් ගැන හිතන විදිය, සෙක්ස් ගැන හිතන්නේ කාමරයක් ඇතුලේ කරන්න ඕන දෙයක් කියලා. සෙක්ස් ගැන හිතන්නේ නැත්තම් පිරිමියා විසින් යෝජනා කරන්න ඕන, පිරිමියා විසින් ආධිපත්‍ය ගන්න ඕන දෙයක් කියලා. නැත්තම් සෙක්ස් ගැන හිතන්නේ විෂම ලිංගික විදියට විතරක්, ගැහණු පිරිමි විතරක් පවතින ඕන දෙයක් කියලා. එහෙම නැත්තම් සියලු අයගේ ආශාවන් කැමති විදියට කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මෙන්න මේ ඇටිටියුඩ් එක තීරණය කරනවා ඔයාගේ දේශපාලන ඇටිටියුඩ් එක මොකක්ද කියලා. ඔයා ලිබරල් දේශපාලනයටද යන්නේ? ඔයා ඒකාධිපති දේශපාලනයටද යන්නේ? ඔයා වාමාංශික දේශපාලනයටද යන්නේ? ඔයා දක්ෂිණාංශික දේශපාලනයටද යන්නේ? මෙන්න මේ කාරණා ටික හරියටම හිතා ගන්න පුළුවන් කෙනෙක් එයාගේ පෙම්වතිය හෝ පෙම්වතා ගැන කියන කතන්දර ටික අහන්නේ. උදාහරණයක් විදිහට කන්‍යා භාවය විශ්වාස කරන අය ඉන්නවා, කන්‍යා භාවය විශ්වාස කරන අය තාම ඉන්නවා. මේ 21 වෙනි සපරාශය වුණත් ඒක තියෙනවා. පතිවත විශ්වාස කරන අය ඉන්නවා. තමන් බැඳලා තමන් එක්ක විතරයි ඉන්න ඕන කියන එක ඉතින් ලංකාවේ පොදු විශ්වාසයක්. ලිංගික දමනය කියලා කියන්නේ තමන්ට ආශාවක් ආවට ඒක තෘප්තිමත් කරගන්න නැතුව කොහොම හරි පාගගෙන භාවනා කරලා හරි කර්ණීයමත් සූත්‍රය කියලා හරි ඉන්න ඕනේ ඒක නොකර කියන එක. එතකොට මේ වගේ පිළිස් ඇත්තටම දේශපාලනිකව අධිපතිවාදයට පක්ෂයි. තමන්ව කවුරු හරි පාලනය කරනවට පක්ෂයි. තමන්ට යම්කිසි නීතියක් පනවලා විනයක් පනවලා පවත්වාගෙන යනවට පක්ෂයි. එතකොට පාලකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි ඒක ඒ පාලනය වෙන්න කැමති පිරිසක් ඉන්නේ. ඒ පිරිස තීන්දුව වෙන්නේ ඒගොල්ලන්ට අර සෙක්ස් ගැන තියෙන ආකල්පය උඩ තමයි. ඒගොල්ලන්ට අපි කියනවා කීකරු ළමයි කියලා. කීකරු ළමයි ඔබීඩියන්ස් කියලා එකක් කියනවා. ඔබීඩියන්ස් කියලා කියන එක සමාජයක නරකම දෙයක්. හැබැයි අපි ඔබීඩියන්ස් කියන එක තමයි ප්‍රොමෝට් කරලා තියෙන්නේ. කීකරු වෙන්න කියන එකේ අදහස මොකක්ද? කියන දේ කරන්න. විමසා බැලීමක් නැතුව කියන දේ කරන්න. එතකොට මේකේ ඉන්නේ අර අපි ෆ්‍රොයිඩ් කතා කරා වගේ තාත්තගේ කප්පාදුවෙන් තාත්තා කියන දේ කරන ළමයා. තාත්තගෙන් අහලා කියන්නේ කරන්නේ. තාත්තට හොරෙන් තමයි හැමදේම කරන්න ඕන. තාත්තා තමයි ගෙදර ලොක්කා. තාත්තගෙන් හැංගිලා ඉන්න ඕන. තාත්තා ඉස්සරහා බොන්න බෑ. ඒ ළමයා තමයි කීකරු ළමයා. එයා සමාජෙත් ඕනම ෆැසිස්ට්වාදයකට කීකරු. ඕනම විදිහක අනපනතකට කීකරු. ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ජෙන්ඩර් රෝල්ස් පිළිගන්නවා. අම්මා කරන්න ඕන කුස්සියේ වැඩ ටික. තාත්තා තමයි වැඩට ගිහිල්ලා සල්ලි හම්බ කරන් එන්නේ. ඒකට අම්මා රස්තාවකට යන්න නරකයි. අම්මා අරක්කු ටිකක් බොන්න නරකයි. ජෙන්ඩර් රෝල්ස් අපි ජෙන්ඩර්ස් වලට කඩලා තියෙනවානේ. මේ ජෙන්ඩර් එකේ කට්ටිය මේවා කරන්නේ. මේ ජෙන්ඩර් එකේ ජෙන්ඩර් කියලා කියන්නේ ලිංගික භාවය. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කියලා කියන්නේ. එතකොට මේගොල්ලෝ පිළිගන්නවා පීතෘ මූලිකත්වය. පීතෘ මූලිකත්වය පිළිගන්න සමාජයක් කොහොමද දක්ෂිණාංශික තමයි. ඒකේ ආයි වෙන කතන්දරයක් කියන්න දෙයක් නැහැ. මොකද පීතෘ මූලිකත්වය කියලා කියන්නේම අර සම්පූර්ණ හයරාකි එක. නිලධාරීවාදී ඉහළ සිට පහළට සකස් වෙන්න ඕන කියන එක.
කවුරු හරි දෙන කෙනෙකුගේ අන්න යටතේ අනිත් අය පාලනය වෙන්න ඕන කියන එක. සමාජයේ පන්ති ක්‍රමයක් තියෙනවා ධනපති ක්‍රමය, නිර්ධන ක්‍රමය, අර ක්‍රමය, මේ ක්‍රමය කියන. මේ ඔක්කොම එකයි. මේ ඔක්කොම ඇති වෙන්නේ අර පීතෘ මූලික සමාජය පිළිගන්න, තාත්තව පිළිගන්න, තාත්තගේ යන පිළිගන්න, අම්මා ගෙදර ඉන්න ඕන කියලා පිළිගන්න. ඒ තියෙන ඊටාම සරල ලිංගික ආකෘතිය ඇතුලේ. ඒ පවුල ඇතුලේ නිෂ්පාදනය කරන දේ තමයි ඒගොල්ලෝ ඇවිල්ලා විශ්වවිද්‍යාලය ඇතුලේ වෙන්න පුළුවන්, පස්සේ ගිහිල්ලා පක්ෂ දේශපාලනය ඇතුලේ වෙන්න පුළුවන් කතා කරන්නේ. ඒගොල්ලෝ කොච්චර කටපාඩම් කරත් ඒගොල්ලෝ අන්තිමට වැඩේ කරන්න යනකොට ඒ දේ සිද්ධ වෙනවා. මාක්ස්වාදයේ කොච්චර කතා කරත් අනුර කුමාරට යන්න වෙනවා දළදා මාලිගා. ඒක වෙනස් කරන්න බෑ. අනිත් පැත්තෙන් අපි ගත්තොත් මේ මොනොගමි නොවන මොනොගමි කියලා කියන්නේ එක මිනිහෙක්ගේ ගැහණියක් පහළ බඳිනවා මේ දැන් පස්සේ මේගොල්ලෝ එකට ජීවත් වෙනවා. එතකොට ඊට පිටින් සම්බන්ධතාව නැහැ. මේක තමයි මොනොගමි පවුල. එතකොට මොනොගමි නොවන සම්බන්ධතාව. ගෑනු ගොඩක් එක පිරිමියෙක් එක්ක ඉන්නව වෙන්න පුළුවන්. ගෑනු දෙන්නෙක් තව පිරිමියෙක් එක්ක ඉන්නව වෙන්න පුළුවන්. පිරිමි තුන් දෙනෙක් එක ගෑණියෙක් එක්ක මොන විදියකින්ද අපි දන්නේ ඕන විදියකට මික්ස් වෙලා ඉන්න පුළුවන් සම්බන්ධතාව පිළිගන්නවා නම් ඒව අමුත්තක් නැත්තම් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ ස්වභාවිකවම ලිබරල්. ඒගොල්ලෝ තෝරගන්නේ දේශපාලනයේදී ලිබරල් අන්තයන් තමයි. ඒගොල්ලෝ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරනවා. ඒගොල්ලෝ මිනිසුන්ට මොකක් හරි වෙනකොට ඒක අසාධාරණයක් කියලා දකිනවා. ඒගොල්ලෝ පාලනය ඉවසන්නේ නැහැ. ඒක එන්නේ පවුල ඇතුලේ. පවුල තමයි පළවෙනි දේශපාලන ඒකකේ. පවුල ඇතුලේ තමයි දේශපාලන පොලිටිකල් ට්‍රේනින් එක හම්බ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ පීතෘ මූලික පවුල තියෙනවා, මාතෘ මූලික පවුල තියෙනවා. අපි හිතන්නේ පීතෘ මූලික පවුල විතරයි තියෙන්නේ කියලා. හැබැයි මම එන්නේ මාතෘ මූලික පවුලක්. අපේ පවුල් වල අම්මලා තමයි ප්‍රබල. තාත්තලා රස්සාවල් කරනවා අම්මා නම් හැබැයි සියලු තීරණ ගැනීම සියලු පාලනයන් නතු වෙලා තිබුණේ අම්මට. ඒතර අම්මගේ පාලනය යටතේ හැදෙන එකෙකුයි මම ඊට පස්සේ පීතෘ පාලනයන් යටතේ හැදෙන මගේ යාළුවෝයි ගත්තාම මට වෙනස්කම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ දේශපාලනය ගැන දකින විදිය, ඒගොල්ලෝ ජීවිතය ගැන දකින විදිහ නෙමෙයි අම්මගේ පාලනයක් යටතේ හැදිච්ච නැත්නම් මාතෘ මූලික පවුලකින් එන කෙනෙක් දකින්න. අපි කියනවා ජීවිතය ගැන දැනට තියෙන vertical නැත්නම් තිරස්කීය වීම පීතෘ මූලික නම් horizontal නැත්නම් සිරස්කීය වීම මේ පීතෘ මූලික නම් තිරස්කීය වීම අපිට කියන්න පුළුවන් මාතෘ මූලිකයි කියලා. එතකොට ඒක අපි ඒකේ හයරාකීස් නැහැ. ඒකේ පීතෘ මූලිකත්වයක් නැහැ. ඒකේ විවිධත්වයන් ඊට තියෙනවා. ඒක සෙක්ෂුවල් රිප්‍රෙෂන් එකක් නැහැ. මම උදාහරණයක් විදිහට කියන්න. මම පොඩි කාලේ ඔය මම කිව්වේ අපි එන සෙක්ෂුවල් රිප්‍රෙසිව් පීරියඩ් එකක අපි හිටියේ. හැබැයි වාසනාවට රාජපක්ෂ යුගයේ වගේ නෙමෙයි. ඒක ජාතිකවාදයට ඉලක්ක කරලා තිබුණේ නැහැ සෙක්ෂුවල් රිප්‍රෙෂන්. ඒ වෙනුවට සුචරිත ගම්ලත්ලා අනිත් කට්ටිය මෙහෙම ඇවිල්ලා වෙන සංවාද ඇතුලේ මේක පොඩි කලාව පැත්තට තමයි යොමු කිරීමක් කරලා තිබුණේ. ඒක නිසා තමයි අමුතු චිත්‍රපටි හැදෙන්න පටන් ගත්තේ. විමුක්තිලා එක චිත්‍රපට ජාතියක් හදනවා, හඳගමල තව චිත්‍රපට ජාතියක් හදනවා. මේ විදිහ දෙයක් එන්න පටන් ගන්නවා. ඔක 2005න් පස්සේම නෙමෙයි 2005න් පස්සේ මේ සම්පූර්ණ ලිංගික යටපත් කිරීම යොමු කරනවා ජාතිකවාදයට. කෙලින්ම දෙමළාට විරුද්ධව නැත්තම් මුස්ලිම් එකාට විරුද්ධව අපේ සිංහල මොකක්ද ඒක කියන්නේ සිංහලේ ඒක හදන්න යොමු කරනවා. එතකොට මේ කාලෙදී අවුරුදු 12 13 වගේ කාලෙදී මම සම්පූර්ණයෙන්ම සමලිංගිකයි. ඒ කාලෙදී අපි නෑදෑයෝ එකතු වෙලා ඉතින් මොකද අපිට සමලිංගිකයි කියවට ඒක ඇත්තටම සමලිංගිකයි කියන්න බෑ. හේතුව අපිට කෙල්ලෝ වැටෙන්නේ නැති නිසා තමයි සමලිංගික. ඒක නිසා අපි අපේ ඒ නෑදෑයෝ අහු වෙන කොල්ල කුරුට්ටු එකතු වෙලා අපිට කරන්න පුළුවන් ලිංගික ක්‍රියාකාරකම් කරනවා. ඒව නිකන් උතට ඕජීස් වගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට 4-5 දෙනා එකතු වෙලා එක කාමරේ. ඕක අපේ ආච්චිට එක දවසක් අහු වුණා. ආච්චි දොර ඇරලා බලනකොට අපි අම්මට කිව්වේ ඔක්කොම ගෙදරින් එකක් අනික අය කටාස්සේ ඕවා. අම්මට කිව්වා අපි කිව්වා ඉවරයි අපේ ගෙවල් වලින් එළියට දාලා අපි අනාථ වෙලා ඉරක්තියක් තමයි තියෙන්නේ. නමුත් ඇත්තටම ආච්චි එක ගණන් ගත්තේවත් නැහැ. ආච්චි එක නිකන් තාත්තලට කියලා හරි අම්මලට කියලා හරි මේක ලොකු විස්තරයක් බවට පත් කරගත්තේ නැහැ. hina වෙලා පස්සේ කිව්වා මේ ඔය වගේ දේවල් වැඩි දුර තියාගන්න එපා. එතකොට මං අද පුදුම වෙන දෙයක් තමයි අද කාලේ අම්මා කෙනෙකුට ඕක අහු වුණා නම් ඒ වෙන දේ අපේ ආච්චි ඉස්කෝලේවත් ගියේ නැති ආච්චි කෙනෙක් කොයිතරම් පළල් විදිහකට ජීවිතේ බාර ගන්න පුරුදු වෙලා තිබුණාද? ඒගොල්ලෝ මේ වික්ටෝරියානු එතික්ස් වලින් නෙමෙයි ජීවිතය ගැන මේ තේරුම් ගැනීම කරේ.
ඒගොල්ලන්ට ජීවිතේ ඊට වඩා ලොකුයි. ජීවිතේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. මේක මහා අපරාධයක් වෙලා මනෝවෛද්‍යවරයෙක් ගාවට අරන් ගිහිල්ලා මූට රෝගයක් තියෙනවා කියලා එහෙම නෙමෙයි. ඒ 19 වෙනි සියවසේ ආපු මෙන්ටල් අවුලෙන් නෙමෙයි ඒගොල්ලෝ ලිංගිකත්වයේ දිහා බැලුවේ. ඒක විනෝදයක් කොළුකමක් ඒ විදිහට තමයි ඒගොල්ලෝ බැලුවේ. ඒකට මේ උරුමයේ වෙනුවට දැන් ඉගෙනගත්ත උගත් අයගේ උරුමයට මොකක්ද උනේ? ඒගොල්ලෝ කොහොමද මේ වගේ දෙයක් දිහා බලන්නේ? ඒ මනුස්සයාගේ මුළු ජීවිත කාලෙම නිශ්චය කරන්න පුළුවන් ඒකේ. එහෙම වුණා නම් මම සමලිංගිකයෙක් වෙනවා. ඒක මගේ ජීවිතේ එක කාලයක එක පරිච්ඡේදයක් විතරයි මම අදත් ඒක ගැන සතුටෙන් කතා කරගෙන අපේ ආච්චිව තේරුම් ගන්න උත්සාහ කරන පරිච්ඡේදයක් බවට පත් වෙනවා. මම කියන්නේ ඒ මාතෘ මූලික පෞල් වලින් එන උරුමයයි පීතෘ මූලික පෞල් වලින් එන උරුමයයි අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ කියන්නේ වේවැලෙන් කන්ට්‍රෝල් කිරීම කියන එක පීතෘ මූලික පෞලක කතන්දරයක් වගේම මාතෘ මූලික පෞලක කතන්දරේ තමයි ඉමෝෂන්ස් වලින් කන්ට්‍රෝල් කරනවා. අම්මලා අපව පාලනය කරේ අම්මලට දැනෙන වේදනාව ගැන කියලා. අම්මලට ඒක ගැන ඇති වෙන හැඟීම ගැන කියලා. ඔබ මට මෙහෙම කරනවද? ඒ වගේ දැන. ඒක හැමතිස්සෙම ඉමෝෂනල් දෙයක්. ඒක මේ අරුව යටපත් කරගෙන බෝ දඩුවම් කරලා හදනවා කියන පැත්තෙන් නෙමෙයි ඒක එන්නේ. මේක ඒ මේල් ෆීමේල් කියන සෙක්ස් මේ මේල් ෆීමේල් කියලා ගත්තොත් වැරදි. ඒක කියන්න ඕන මැස්කියුලින් ෆෙමිනින් කියන්නේ. ගැහණු පිරිමි නෙමෙයි සමහර ගැහණු ඉන්නවා පිරිමින්ට වඩා පිරිමි. සමහර පිරිමි ඉන්නවා පිරිමින්ට වඩා ගැහණුන්ට වඩා ගැහණු. ඔකට ඒක ඊට වඩා ක්වොලිටිස් දෙකක් විදිහට ගත්තොත් එහෙනම් මැස්කියුලින් ෆෙමිනින් කියන ලෝකේ බලන්න පුරුදු වෙන අපේ රාමුව අපේ පර්ස්පෙක්ටිව් එක. මම මේ ඉතිහාස කතන්දරය ගැන අපි කිව්වොත් එහෙනම් ඉතිහාස කතන්දරය අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි අර කතා කරපු ඊටාම ඈත ආරාමවල සමූහ රමණයන් කරද්දී රාජ්‍ය මැදිහත් වෙච්ච තැන ඉඳන් අද සර්වේලන්ස් කැමරා දාලා පොඩි CCTV කැමරා වලින් අපුව අල්ලන තැන දක්වාම පාලනය විසින් කරන්නේ සෙක්ස් යටපත් කිරීම තමයි. අපි කොහොමද හැසිරෙන්න ඕන? අපි චූ කරන්න ඕන කොහොමද? අපි නිදා ගන්න ඕන කොතනද? සෙක්ස් කරන්න ඕන කොතනද? වාහනයක් ඇතුළේ සෙක්ස් කරොත් එහෙම අත්අඩංගුවට ගන්න පුළුවන්ද? බීච් එකේ අල්ලන් හිටියොත් මේ අත් අල්ලන් හිටියොත් එහෙම මොකද කරන්න පුළුවන්? වික්ටෝරියා පාර්ක් එකේ මොනවා හරි කරොත් එහෙම පොලිසියට ගෙනියන්න පුළුවන්. මේ දේවල් වල වෙනසක් වෙලා නැහැ. රාජ්‍යයේ ඉන්නවා තාම අපේ ඇඳුම්. ඉතින් මම ඔය දාර්ශනික ඒක ගැන අදහස් කියපු අයගේ පොඩි පැචර්ස් ටිකක් ඒගොල්ලන්ගේ අදහස් වල පොඩි රාමු ටිකක් කියන්නම්. ඒකට හේතුව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මාර පඬිත කතාවක් කියන්න නෙමෙයි. හැබැයි මේ මිනිස්සු මේක දිහා බලපු ආකල්ප අපිට ටිකක් තේරුම් ගත්තාම ලේසි අපේම කියලා දෙයක් හිතා ගන්න. අපිට ඒක ඇතුළට ඇතුල් වෙන්න. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පටන් ගත්තොත් එහෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන කතාව තමයි ලස්සනම කතාව. ඒ කියන්නේ ශිෂ්ටාචාරය නැත්නම් සිවිලයිසේෂන් කියන එක හැදෙන්නෙම සෙක්ස් යටපත් කිරීම හරහා. ඒ කියන්නේ අම්මත් එක්ක අපේ තිබිච්ච බැඳීම තාත්තා විසින් කඩන තැන. ඒ ඊඩිපස් ප්‍රශ්නේ ඇති වෙන තැන තමයි සංස්කෘතිය උපත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි ඒ තෘප්තිය හොයාගෙන නොයෙක් නිර්මාණ කරනවා. ඒවා කලාව වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, අහස උසට බිල්ඩින් හදනවා වෙන්න පුළුවන්, අධිවේගෙන් යන වාහන හදනවා වෙන්න පුළුවන්, අඟහරු හොයාගෙන යනවා වෙන්න පුළුවන්. හැබැයි මේ අපි තාම හොයන්නේ අර අම්මත් එක්ක තිබිච්ච තෘප්තිමත් තැනට යන්න තියෙන පාර. ඒ බාධා කිරීම අපේ සංස්කෘතියේ ලොකු ගමනක් යන්න පටන් ගන්නවා. මෙන්න මේ යන ගමන ඇතුලේ තමයි ශිෂ්ටාචාරය නිර්මාණය වෙන්නේ කියලා ෆ්‍රොයිඩ් කියන්නේ. එතකොට දේශපාලනය හා සංස්කෘතිය නැත්නම් පොලිටික්ස් සහ කල්චර් කියලා අපි කියන්නේම අපි විශ්වාස කරනවානේ අපි අර වානරයන්ගෙන් ආපු එවුන් කියලා වානර උරුමයන් තියෙනවානේ අපිට ඕන නම් අපි ආසදේ ඒ වෙලාවෙම බඩගින්න නම් ඒ වෙලාවෙම ගිහිල්ලා කනවා. සෙක්ස් කරන්න ඕන නම් ඒ වෙලාවෙම අහුවෙච්ච එකෙක් එක්ක සෙක්ස් කරනවා. මේක කරන්න බැරි වෙනවා. මේක කරන්න බැරි කිරීම තමයි දේශපාලනය සහ සංස්කෘතියේ කාරණේ වෙන්නේ. ඔබට මේක කරන්න නම් ඔබ රස්සාවක් කරන්න. ඔබ ගයක් හදන්න. ඔබ ඊට පස්සේ කසාදයක් බඳින්න. ඊට පස්සේ තමයි ඔබට මේක කරන්න. ඒතකොට අපි සෑහෙන දෙයක් නිර්මාණය කරන්න ඕන අපිට ඕන කරන අර මූලික ආශාව දක්වා එන්න. ওই විදිහට තමයි සංස්කෘතිය නිර්මාණය කරගන්න තියෙන්නේ. අර මූලිකවම අපිට තියෙන තැනින් ඒක කඩලා બ્લોක් කරලා ඒක පාලනය කරලා මේක ඔබට කරන්න බෑ. මේක කරොත් එහෙම චාට පව්කාරයෙක් ඔබ අපරාධකාරයෙක් කියලා අපෝ සම්පූර්ණ වටයකින් ගෙනියනවා. ඉතින් සමහර වෙලාවට අපි මැරෙනකම් අපි ওই වටේ යනවා. අපිට ඒ තෘප්තිය හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මිනිස්යාගේ සංස්කෘතික උරුමය කියන්නේ. කවදාවත් ළඟා කරගන්න බැරි වුණු තෘප්තියකින් කැරක්ටරයක් වගේ පස්සෙන් ගිහිල්ලා මැරෙන එක. ඉතින් අපි හිතනවා නෑ මේක අපිට නෙමෙයි අපි ඊළඟ මතු පරම්පරාවට. මතු පරම්පරාව වෙනුවෙන් අපි කරන්නේ.
මොකද අපිට මේක කරගන්න බෑ. අපි ඊළඟ પરම්පරාවට දානවා. ඊළඟ પરම්පරාව වුණොත් මතු પરම්පරාව වෙනුවෙන් ඒක කරනවා. හැබැයි කිසිම પરම්පරාවක් ඒක ළඟා කරගන්නේ නැහැ. එතකොට අපි ජීවිතේ තේරුම කියලා කතා කරනවා. අපි හැමෝම කියනවා අපේ ජීවිතේට තේරුමක් තියෙනවා. මීනින්ග් එකක් තියෙනවා. මේ තේරුම කියලා කියන්නේ අපි තේරුම කියලා හදාගන්නෙම මේ අපේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා අපි කතා කරේ. අපි තෘප්තිය හොයාගෙන අපිට ඕන කරන තෘප්තිය ලබා ගන්න යනකොට රියැලිටි ප්‍රින්සිපල් එක නැත්නම් යථාර්ථවාදී ඇවිල්ලා හැප්පෙනවා. යථාර්ථය. අපිට මේක කරන්න බෑ කියන්නේ. මෙන්න මේකට අපි හදාගන්න සැලසුම. කොහොමද අපි මේ යථාර්ථයට මුහුණ දෙන්නේ? නම් හොරකම් කරලා මේකෙන් සල්ලි හම්බ කරනවද? නැත්නම් මම ගෑණියෙක් හොරෙන් අරන් ගිහලා සෙක්ස් කරනවද? බලහත්කාරයෙන් මේක කරගන්නවද? මෙන්න මේ සැලසුම උඩ තමයි අපි අපේ ජීවිතේ තේරුම කියන එක හදාගෙන තියෙන්නේ. අපේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එක අපේ තෘප්තිය අපි අත්පත් කරගන්න යන්නේ කොහොමද? ඕකට තමයි අපි කෙනෙකුට කියන්න පුළුවන් ඉගෙන ගත්තා, වැඩිපුරම ලකුණු ගත්තා, කැම්පස් එකට ආවා, ආචාර්ය කෙනෙක් වුණා, මෙහෙම වුණා, රට ගියා, ඔක්කොම කරා. මේ ගමන තියෙන්නේ අපේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේ සැකස්ම. අපේ ලිංගික තෘප්තිය හොයාගෙන යන ප්ලෑන් එක අපි මේ කියන්නේ. එතකොට අනිවාර්යෙන් අපි ප්‍රෙෂර් මේ තෘප්තියයි ඒ තෘප්තිය අත්පත් කරගන්න දෙන්නේ නැති රියැලිටි ප්‍රින්සිපල් එක යථාර්ථවාදයේ අතර අනිවාර්ය ගැටුමක ඉන්නවා. ඒකට ඒ ගැටුම ඇතුලේ තමයි අපිට එකපාරටම හම්බ වෙන සමහර වෙලාවට අන්න මුස්ලිම් මෙවුන් පැටව හදාගෙන යනවා අපේ ජාතිය විනාශ වෙනවා වගේ එකපාරට ප්‍රශ්න හම්බ වෙනවා. අන්න සමලිංගිකව වෙනවා අපේ මොකක් හරි නැති වෙන්න හදන්නේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ ඔන්න ගණිකා වෘත්ති නීතිගත කරන්න යනවා රටේ සංස්කෘතිය ඉවරයි රටේ මේ ඔක්කොම එන්නේ අර අපි හදාගෙන ඉන්න ප්ලෑන් එක. අර අපි තාත්තට යටත් වෙලා පීතෘ මූලික වෙලා අපි හොඳ ළමයි වෙලා යන්තම් කවදා හරි මේ කසාදයක් බැඳලා ළමයෙක් හදාගෙන මේ ඉන්නවා කියන ජීවිතේ කැඩෙන විදිහේ දේවල් අපිට මුණ ගැහෙනවා. එතකොට අපේ ප්ලෑන් එක අවුල් වෙනවා. අපිට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. අපි හදාගත්ත රාමුව හෙට මෙහෙට හෙල්ලෙන්න පටන් ගන්නවා. මේක නිසා තමයි ජාතිය ඉවරයි වගේ එකක් එන්නේ සමලිංගික අයිතිය දුන්නොත්. නැත්නම් ගබ්සා අයිතිය දුන්නොත්. ඒකේ එන්නේ අපි හදාගෙන තියෙන රාමුව හැදිලා තියෙන අර සෙක්ෂුවල් ෆ්‍රේම්වර්ක් එකක් ඇතුලේ තමයි. ඒ රාමුවක් ඇතුලේ තමයි. ඊපස්සේ අපි කතා කරපු හර්බර්ට් මාර්කුසේ කියන එක්කෙනා. මෙයත් ඒ ෆ්‍රොයිඩියන් සයිකොලොජි එක ඇතුලෙන් ඇවිල්ලා වෙනම පොඩි රැඩිකල් දේශපාලන තීරයක් එක එකතු වෙලා මෙයා කියනවා රිප්‍රෙෂන් එක කියලා කියන්නේ අපි ෆ්‍රොයිඩ් කියනවා හැමතිස්සෙම ශිෂ්ටාචාරය හදන්නේ සෙක්ස් රිප්‍රෙස් කරලා සෙක්ස් යටපත් කරලානේ ශිෂ්ටාචාරය හදන්නේ. මෙයා කියන්නේ ඒක අනිවාර්ය නෑ කියලා. මෙයා කියන්නේ සෙක්ෂුවල් රිප්‍රෙෂන් එක නොතිබුණා නම් සෙක්ස් යටපත් කිරීම අඩු කරා නම් සමාජය වඩා නිරෝගී සමාජයක් බවට පත් වෙනවා. කියන්නේ මිනිස්සු තමන් යටපත් කරන ආසාව එහෙම යටපත් කරන්නේ නැතුව මුදා හරින්න පුළුවන්. තමන් කැමති කෙනෙක් එක්ක තමන්ට සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන්. තමන් කැමති විදියකට තෘප්තිමත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න නම් යම් සමාජයක උත්සාහය නැත්තම් දේශපාලනය වැඩ කරන්නේ ඒ සමාජය වඩා නිරෝගී එකක් වෙනවා. දැන් අපේ ලංකාව දිහා බලන්න. ලංකාවේ සමාජය වැඩ කරන්නේ මිනිස්සුන්ගේ සතුට ඒගොල්ලන්ට ලබා දෙන පැත්තටද නැත්නම් සතුට සීමා කරන පැත්තටද? කවුරු හරි කෙනෙක් එහෙම ගාන අඩුවෙන් අරක්කු බෝතලයක් දාන්න කිව්වොත් මොකද වෙන්නේ? මෙයාන් වල යෝජනා කරන්නේ අඩු ගානට අරක්කු බෝතලේ. අම්මෝ ඉවරයි අපේ අර පවුල් වල මිනිස්සු දැන් ගෑනුන්ට ගහනවා මේක බීලා ගිහිල්ලා ඊට පස්සේ මේ වල පවුල් විනාශයි අරකයි මේකයි සංස්කෘතිය ඉවරයි. කවුරු හරි කෙනෙක් එහෙම නිකන් හරි කොන්ඩම් මැෂින් එකක් ගිහිල්ලා කොහේ හරි හන්දියක හයි කරන්නකො කොන්ඩම් මැෂින් එකක් සල්ලි දාලා ගන්න පුළුවන්. හාමුදුරුවෝ ඇවිල්ලා මේක පෙරලලා මේ රටේ මේ කොන්ඩම් ඕනේ නෑ යකෝ මේක අපේ ජාතිය බෝ කරා. මෙන්න මේ වගේ කියන්නේ මේ අපි සමාජයේ තෘප්තිය දැන් අපි කාගේ හරි තෘප්තියක් ලබනවට නෙමෙයි අපි කැමති තෘප්තියට බාධා කරන්න පුළුවන්. සමලිංගිකයේ දේවල් වලට ආසය ඒගොල්ලන්ගේ අයිතීන් භුක්ති විඳිනකොට අපිට ඉන්න බෑ. මේක කොහොම හරි නවත්තන්න ඕන මේක කරන්න දෙන්න බෑ. මුස්ලිම් මිනිස්සු ඒගොල්ලන්ගේ සතුටක් භුක්ති විඳිනවා නම් අපිට ඉන්න බෑ. එතකොට තව මොකක් හරි જાතියක් ඒගොල්ලන්ගේ සතුටක් භුක්ති විඳිනවා නම් ඉන්න බෑ. අපි සතුට දෙන්න නෙමෙයි මිනිස්සුන්ගේ මේ තෘප්තිය ළඟා කරලා දෙන්න නෙමෙයි අපි දේශපාලන උත්සාහ කරන්න පුළුවන් තරම් තෘප්තිය බාධා කරලා අරගෙන යන්න පුළුවන්. මේකට තමයි කියන්නේ රිප්‍රෙසිව් සොසයිටි එක. රිප්‍රෙස් කරනවා ආශාව කියන්නේ. එතකොට මාර්කුසේ කියන හරි ලස්සන කතාවක් ඒ කියන්නේ දැන් අපි මොන හරි වැඩක් කරනවා නම් අපි මොකක් හරි ආර්ට් එකක් කරනවා නැත්නම් ජොබ් එකක් කරනවා නම් මේ ජොබ් එකෙන් අපිට තියෙන උන තෘප්තිය. ඒක කරාම අපිට නිකන් සම්පූර්ණ හැකියාවක් දැනෙනවා.
කට්ටිය එක සම්බන්ධ වෙනවා, සංවාද කරනවා, මේක හරියට රමණයක් වගේ. සාකච්ඡා කරනවා, අලුතෙන් දෙයක් නිෂ්පාදනය කරනවා. මේ තෘප්තිය ළඟා කරලා දෙන්නේ නැතුව ෆැක්ටරි වගේ දේවල් වල කරන්නේ මිනිස්සුන්ව අඩියට තව පැය ගාණක් වැඩි කරපන්, තව පැය ගාණක් වැඩ කරපන් කියලා දාන එක. ඒතකොට මේගොල්ලෝ මෙහෙම වැඩ කරගෙන යනවා මිසක් කවදාවත් අර තමන්ගේ ආශාව තෘප්තිමත් කරන මට්ටමකටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සදාකාලිකව එන්නේ ඒගොල්ලන්ගේ ජීවිතෙන් මැෂින් බවටපත් වෙමින් යනවා. මොකද ඒගොල්ලන්ගේ ජීවිතයට අර්ථයක් ලබා දෙන ක්‍රියාවකයේ දෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතයට සතුටක් ලබා දෙන ක්‍රියාවකයේ දෙන්න නෙමෙයි වර්ක් කියන එක. නැත්තම් වැඩ කිරීම කියන එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මාපුසේ කියන්නේ මේක රිප්‍රෙෂන් එක. මිනිස්සු වැඩ කරන්නේ මිනිස්සුන්ගේ තෘප්තියට. ඒතකොට ඒ මිනිස්සු මේ වැඩෙන් තෘප්තිමත් වෙනවා. අතෘප්තිදායක විදිහට මිනිස්සු වැඩ කරන්න බෑ. එතකොට ආර්ථිකයෙන් හැමතිස්සෙම කියන්නේ යා කියන්නේ ධනවාදී ආර්ථිකය ගැන. ධනවාදී ආර්ථිකයෙන් හැමතිස්සෙම කරන්නේ මිනිස්සයාව තෘප්තිමත් කරනවා කියලා දෙයකට දාලා තෘප්තිය ලබා නොදෙන තමන් හුස්ම ගන්නවාද කියලාවත් අමතක වෙන තරමේ ක්‍රියාවලියක් ඇතුළට දානවා. ඒගොල්ලන්ට ඒක විඳින්න ජීවිතය විඳින්න සුවඳක් විඳින්න ගඳක් සුවඳක් බලන්න එහෙම දෙයක් ලැබෙන්නේ නැහැ. හොඳම උදාහරණයක් කල්පනා කරන්නකෝ දැන් මේ කැම්පස් එකේ. මේක බාව හැදුවා කියලානේ කියන්නේ. ජෙෆ්රි බාව හදපු කැම්පස් එක. ඒතකොට ජෙෆ්රි බාව හදපු කැම්පස් එකේ ජෙෆ්රි බාවගේ සාමාන්‍යයෙන් මමත් එක්ක මේ හින්දි කතා කරනකොටත් කිව්වේ මේක සාමාන්‍යයෙන් ස්පේසස් තියෙනවනේ අවකාශය. ජෙෆ්රි බාව ලොකු ඉඩ හදනවා. උතර මේ ඉඩ හදන්නේ මොකටද? ඉඩ හදන්නේ බිල්ඩින් වලට වඩා මිනිස්සු එලි මහනේ ගැවසෙන්න, එලි මහනේ එකතු වෙන්න, ගස් යට ඉඳ ගන්න මෙන්න මේ දේවල් භුක්ති විඳිනකොට ඒගොල්ලන්ට සිද්ධ වෙන එක අනුරාගයක්. මේක ජීවිතය පිළිබඳ ශෘංගාර පැවැත්මක්. අපි ඉගෙන ගන්නවා කියලා පුටු වලට හිර වෙලා ලියනවා කියලා කියන්නේ අර මාකුසේ කියනවා වගේ සිස්ටම් එකෙන් ඔයගොල්ලෝම හැක් කරලා ගන්න නැත්නම් මඩවල ගන්න ක්‍රමය. ඒ වෙනකොට ජෙෆ්රි බාවල කියලා කියන්නේ ඉතින් පොඩ්ඩක් ඉහළ පාන්තික රසඥතාවයක් තිබිච්ච මිනිස්සු ඒගොල්ලෝ විවේකය කියන එක දකින්න. විවේකය කියලා කියන්නේ මිනිහෙකුට ජීවිතේ හම්බ වෙන්න පුළුවන් උපරිම ලක්ෂරි එක. උපරිම සුඛෝපභෝගීත්වය. යමක් වාට සල්ලි හම්බුනාට වැඩක් නැහැ. වාට විවේකේ නැත්තම් ඒ සල්ලි වලින් වා කොහොමද මේ තෘප්තියක් ලබන්නේ, වින්දනයක් ලබන්නේ වාට විවේකයක් නැත්තම්. ඒතර මෙන්න මේ විවේකය ලබන්න තිබිච්ච ප්‍රදේශය දැන් බාවගේ කාලේ නෙමෙයි දැන් ඉන්නේ ආපහු අපි නිර්ධන පාන්තික විප්ලවයේ පැත්තට ඇවිල්ලා අපි ඔක්කොම නිදාස් අධ්‍යාපනය ඉගෙනගෙන කැම්පස් එනවා. අපිට තියෙන උපයෝගිතාවාදී. උපයෝගිතාවාදී කියලා කියන්නේ අපිට පුළුවන් තරම් මේක මොනවද වැඩිපුර ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ මිනිහා පැයටක් වැඩ කරනවා නම් මුකින් පැය 16ක් වැඩ ගන්න බැරි. එතකොට මේ කම්පියුටරේ දැන් පැයට නම් වැඩ කරන්නේ මේක කොහොමද අපි 3 දෙනෙක් අතර බෙදලා වැඩ කරන්න වැඩිපුර වැඩ ගන්න. ඒ වගේ විශ්වවිද්‍යාලේ භාව හදපු විශ්වවිද්‍යාලෙත් අපි කල්පනා කරනවා මේ ඉඩ මේ නිකන් තියනට වඩා හොඳ නැද්ද මෙතන බිල්ඩින්ග් එකක් ගහුවා. මේකෙත් බිල්ඩින්ග් ටිකක් ගහලා දෙනවා. මේක පොඩි කාමරයක් හදලා අරගොල්ලන්ට දෙනවා. මේකේ පොඩි තව එකක් හදාගන්න. ඒගොල්ලන්ට අවකාශය පිළිබඳ හැඟීම එන්නේ නැහැ. ඒකට භාවයට තිබිච්ච ජීවිතය පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ නැත්නම් දැනුම ලබා ගැනීම පිළිබඳ තිබිච්ච ශෘංගාර දැනුම. අනුරාගික දැනුම තමන්ගේ ජීවිතය ඇතුලෙන් මේ දැනුම ලබා ගන්න ඕන. තමන්ගේ ජීවිතේ පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕන කියන දැනුම මේ අලුත් උගත්තුන්ට එන්නේ නැහැ. අලුත් උගත්තු බලන්නේ පුරුවන් තරම් හැම ටූල් ඉඩක්ම පාවිච්චි කරමින් මිනිසුන්ගේ විවේකය, මිනිසුන්ගේ විඳීම, මිනිසුන්ගේ හැඟීම් කියන දේවල් වෙනුවට බිල්ඩින් හරි සල්ලි හරි මවන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ මාකුසාගේ හොඳ පොතක් තියෙනවා ඊරෝස් ඇන්ඩ් සිවිලයිසේෂන් කියලා. ඒ පොතේ තමයි මාකුසා කතා කරන්නේ කොහොමද ඉරොතිකේ නැත්තම් ශෘංගාරය යටපත් කිරීම හරහා මිනිස්සු මෙහෙම පීඩාකාරී ශිෂ්ටාචාරයක් මවාගත්තේ කියලා. එයා කියනවා සමාජයක ලිංගිකත්වය යටපත් කරේ නැත්තම් අපි සමාජයක ලිංගිකත්වයට නිදහසේ වැඩෙන්න ඉඩ දුන්නොත් ඒ සමාජය කවදාවත් ඒකාධිපතිය බිහි කරන සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. ලිංගික නිදහස තියෙන සමාජයක ඒකාධිපතියෙක් බිහි වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් එයා කියන්නේ අලුත් රියැලිටි ප්‍රින්සිපල් එකක්, අලුත් යථාර්ථවාදයේ පිළිබඳ ප්‍රින්සිපල් එකක් අපි හදා ගන්නවා. යථාර්ථවාදය කියලා අපි මේ පිළිගන්න එක වෙනුවට වඩා මිනිස්සුන්ගේ ආශාව නිදහස් කරන්න පුළුවන්, මිනිස්සුන්ගේ මේ තෘප්තිය ළඟා කර ගන්න පුළුවන් අවකාශයන් නිර්මාණය කරන පැත්තට පාලනය, දේශපාලනය අඩගැහෙයි. අන්න ඒකයි අපි කියන්නේ නවීකාරක දේශපාලනයක්.
මිනිසුන්ගේ ආශාව පාලනය කරන දේශපාලනය වෙනුවට මිනිසුන්ගේ ආශාව නිදහස් කරන දේශපාලනයකට පරිවර්තනය කරන්න පුළුවන් නම් ඔව්. අන්න දේශපාලනයේ සදාචාරමය පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. දේශපාලනයේ සියලු යථාර්ථයන් වෙනස් කරමින් තියෙනවා. ඉතින් එයාගේ අදහස තමයි මාකුසගේ රිප්‍රෙෂන් එක කියන එක කොයි වෙලේකවත් ලිංගික දෙයක් නෙමෙයි. ඒක පොලිටිකල් දෙයක්. අපි කියන්නේ රිප්‍රෙෂන් කියලා කියන්නේ අපේ ආශාව යටපත් කිරීම කියන එක. ඒක අපේ ලිංගික අර්ථයෙන් අපේ ඇඟෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට දේශපාලනික බලපෑමක් ඇතුළේ. එළියෙන් සිද්ධ වෙන බලපෑමක් ඇතුළේ සිද්ධ වෙන දෙයක් කියලා. මේ වෙනුවට එයා යෝජනා කරනවා හැමතිස්සෙම පරිකල්පනය සහ බලය ඇතුළේ අපේ ෆැන්ටසිය සහ පවර් එක. ෆැන්ටසිය සහ පොලිටික්ස් අතර ෆයිට් එකක් නිතරම සිද්ධ වෙන්න ඕන. ඒකෙන් විතරයි අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ සමාජයක පරිවර්තනයක්. ඒකට වචනයක් කියනවා ඊස්තටික් ඩයිමන්ෂන් එකක් නැත්තම් සෞන්දර්යාත්මක ප්‍රවේශයක් නිර්මාණය කරගන්න ඕන කියලා බලය සහ පරිකල්පනය අතර. ඒතකොට ඒකෙදි ආර්ට් වලට සෑහෙන වැඩ කොටසක් කරන්න තියෙනවා කියන එක තමයි එයාගේ අදහස. මොකද සොසයිටි එකක යටපත් කරන, සොසයිටි එකක තහනම් කරන, වාරණය කරන ලිංගිකත්වය හැමතිස්සෙම එළියට එන්නේ ආර්ට් ඇතුලේ. ආර්ට් එකක් දිහා බැලුවෙන් පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මේ සමාජයේ කොයිතරම් වාරණයට මුහුණ දීලා තියෙනවද, කොයිතරම් ආතතියක් ඇතුළේ ජීවත් වෙන්නේ කියන එක. එයාගේ තමයි ප්‍රසිද්ධම දැන් මේ කාලේ ඉරානයේ යුද්ධෙත් එක්කත් මේ කතාව නිතරම එළියට එනවා. make love not war කියන අදහස එනවා. යුද්ධය වෙනුවට ආදරය කරන්න කියන. ඒ කියන්නේ යුද්ධ කරනවා වෙනුවට ආදරය කරන්න කියන ප්‍රසිද්ධ තේමා පාඩය මාකුස හදන එයාගේ කටින් කියවන තේමා පාඩය. විල්හෙල්ම් රයික් කියන්නේ ඉතාලම පිස්සු පොරක්. කවුරු හරි කියවොත් එම ඒ අන්තිමට යට පිස්සෙක් කියලා තමයි කිව්වේ. හේතුව ඒ තරමට එයාගේ අදහස් සමාජයට දරා ගන්න බැරි මට්ටමකට ගියා. එයා කියන්නේ ලිබිඩෝ කියලා. අපේ ලිංගික ශක්තියට එයා කියන වචනේ ෆ්‍රොයිඩ්ත් මේ වචනේ පාවිච්චි කරනවා ලිබිඩෝ කියන එක. ඒක තමයි එයා කියන්නේ නිර්මාණාත්මක ශක්තිය කියලා. කාට හරි ලිංගික ශක්තිය නැත්නම් එයාගේ නිර්මාණාත්මක ශක්තිය නැහැ. එතකොට මේක නිදහස් කිරීමෙන් තමයි මිනිසුන්ගේ ජීවිතය නිරෝගී වෙන්නේ කියන එක තමයි රයික්ගේ අදහස වෙන්නේ. ලිංගිකත්වය නවයවුන් අවධියේදී යටපත් කිරීමෙන්, ඒ කියන්නේ තාත්තා හරි කවුරු හරි කෙනෙක් ඉඳලා නැත්නම් ගුරුවරයෙක් ඉඳලා ලිංගිකත්වය යටපත් කරොත් එහෙම එයා කවදත් බලාපොරොත්තු වෙනවා එයාව යටපත් කරන අධිපති පාලකයෙක් ඉදී. එයාට වඩා ඉහළින් අනදීලා විනය පනවලා කරන පාලන රාමුවක් වෙනුවෙන් එයා අත උස්සනවා. එයා වෙනස්කම් වලට බයයි. එයා සම්ප්‍රදාය ආරක්ෂා කරනවා. ඒ කියන්නේ කන්සර්වේටිව් පැත්තට තමයි එයා යන්නේ. වෙනස්කම් කරන්න දෙන්නේ නැහැ. විවිධත්වයේ බාරගන්නේ නැහැ. තියෙන රාමුව වෙනස් කරොත් එයාගේ සම්පූර්ණ සැකිල්ල අවුල් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා විල්හෙල්ම් රයික් කියන්නේ සම්පූර්ණ ඒකාධිපතියක් නිර්මාණය කිරීම නැත්නම් ඒකාධිපති ස්වරූපයක පාලනයක් නිර්මාණය කිරීම කියන එක ලිංගිකත්වය යටපත් කිරීමේ ප්‍රතිඵලයක්. ඒක පවුල ඇතුළේ ඉඳන් පටන් ගන්නවා. ඔන්න දැන් අපි එනවා ඊටාම සංකීර්ණ දාර්ශනිකයෙක් ගාවට අවසාන වශයෙන්. මෙයාගේ නම ගිල්ස් ඩෙලූස් කියලා. මෙයා ප්‍රංශ දාර්ශනිකයෙක්. පශ්චාත් ව්‍යුහවාදය ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා නම් පෝස්ට් ස්ට්‍රක්චරලිසම් කියලා කියනවා. පශ්චාත් ව්‍යුහවාදයේ පිළිත් ප්‍රවේශ මොනවද කියන්නේ? එයා කතා කරන්නේ අර මම ඉස්සෙල්ලා කතා කරපු දේ. එයා මේ සෙක්ස් කියන වචනේ වෙනුවට පාවිච්චි කරන්නේ ඩිසයර් කියන එක. ආශාව කියන එක. සෙක්ස් වලට වඩා එහාට යනවා. සෙක්ස් කියන එක ආශාව එක ස්වරූපයක් විතරයි කියනවා. එතකොට එයා කියනවා බලය නැත්නම් පවර් එක කියන එක දේශපාලනයේදී අපි කතා කරන බලය ගැන. ඒකෙන් කොහොමද සෙක්ස් හසුරවන්නේ කියන එක තමයි එයාගේ විෂයය. එයා බලනවා එකෙන් ෆැසිස්ට්වාදය ඇතුළේ කොහොමද ෆැසිස්ට්වාදී බලය කොහොමද සෙක්ස් හසුරවන්නේ? ධනවාදය ඇතුළේ කොහොමද සෙක්ස් හසුරවන්නේ? පවුල ඇතුළේ කොහොමද සෙක්ස් හසුරවන්නේ? ගත්තොත් එම් පවුල කියලා කියන එක මේ අපිට සාමාන්‍ය සරල ඒකකයක් විදිහට පෙනුනට ඒක මේ විශ්වීය ඒකකයක් නෙමෙයි, යුනිවර්සල් යුනිට් එකක් නෙමෙයි. ඒක දේශපාලනිකව යෝජනා කරපු හදපු යුනිට් එකක්. ඒක ලෝකේ හැමතැනම මේ විදිහේ අම්මයි තාත්තයි පුතයි ඉන්න පවුල් නැහැ. එහෙම ආකෘතියක් නිර්මාණය කරලා තියෙන එක දේශපාලනික ආකෘතියක්. ඒකෙන් පුරුදු කරලා තමයි ඊට පස්සේ පන්සලට හෝ පල්ලියට යනවා, ඉස්කෝලේට යනවා, ඉස්කෝලෙන් දේශපාලන පක්ෂ ඇතුළට ඇතුල් වෙනවා, රාජ්‍යකරණයට ඇතුල් වෙනවා. මෙන්න මේ විදිහේ යුනිට්ස් ටික හැදෙන්නේ. එතකොට පවුල ඇතුලේ වාගේ ලිංගිකත්වය channel කරන්න නැත්නම් ආශාව channel කරන්න පුරුදු කරන විදිහ තමයි වා දේශපාලනයේදී කරගෙන යන්නේ. එතකොට
එයාගේ හරි ලස්සන කියමනක් තමයි මේ ෆැසිස්ට් වාදී අපි හිට්ලර් ගැන එහෙම කතා කරනවා නේ. කියන්නේ ෆැසිස්ට් වාදියෝ කියන්නේ. හැබැයි හිට්ලර් ෆැසිස්ට් වාදියෙක් කියන එක නෙමෙයි ඩෙලුස්ගේ අදහස තියෙන්නේ. හිට්ලර්ගෙන් පාලනය වෙන්න කැමති ජනතාවක් හිටියා. ඒ ජනතාව ආසයි හිට්ලර් වගේ කෙනෙක් ඇවිල්ලා පාලනය කරනවා. ලංකාවේ කාට හරි මතක නම් හාමුදුරුවෝ කිව්වා අපිට හිට්ලර් වගේ ඒකාධිපතියෙක් ඕන කියලා. ඒක කාලෙක. එතකොට මේක තමයි ෆැසිස්ට් වාදය කියන්නේ. තමන්ව පාලනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. නැතුව ෆැසිස්ට් වාදය කියලා කියන්නේ කවුරු හරි ඇවිල්ලා පළෙන් පාලනය කරන එකට නෙමෙයි. ඒ පාලනය ඉල්ලා සිටින පිරිසක් නිර්මාණය වෙනවා. ඒ පිරිස නිර්මාණය වෙන්නේ අර පීතෘ මූලික අර තාත්තා අප්පච්චිගේ ක්‍රමයේ ඇතුළේ. ඉතින් ඩෙලුස්ගේ අදහස තමයි අපි හැමෝම කතා කරන විප්ලව ගැන රෙවොලූෂන් කියලා. විප්ලවයන් ගැන ඩෙලුස් කියන්නේ සදා විප්ලවය වෙන්න නම් ආශාව කියන ඒකට පනවලා තියෙන සීමාවන්ගෙන් නිදහස් වෙන්න ඕන. ආශාව කියන එක වාට දැන් දීලා තියෙන කසාදේ ඇතුලේ විතරයි වාගේ ලිංගික ආශාව තියෙන්න ඕන කියලා නම් එතනින් ඒක නිදහස් කරලා නෑ ආශාව වාට ඕන තැනක තෘප්තිමත් කරගන්න පුළුවන් කියන එක විප්ලවීය. ඒ කියන්නේ ආශාවේ සීමාවල් දැනට පවතින පාලනයේ බලය විසින් සීමා කරපු ආශාවේ සීමාවල් ටික වෙනස් කිරීම තමයි විප්ලවීය කාරණේ වෙන්නේ. එතකොට එයා කියන්නේ විප්ලවය කරන්නේ කම්කරුවා විසින් නෙමෙයි විප්ලවය කරන්නේ හැමතිස්සෙම ආශාව විසින්. කම්කරුවෙක් හිටියට වැඩක් නැහැ කම්කරුවට ඩිසයර් එක නැහැ. එතකොට අපි ලිංගිකව නැත්තම් අපි සෙක්ෂුවලි කොහොමද එකිනෙකා සම්බන්ධ වෙන්නේ? අපි ගෑනු වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්, පෙම්වතුන් වෙන්න පුළුවන්. මේ විදිහට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඊට පස්සේ එහෙම සම්බන්ධ වෙන ගොනු කොහොමද සමාජීයව සම්බන්ධ වෙන්නේ ආයතන විදිහට? ඊට පස්සේ කොහොමද අපි දේශපාලනික සංවිධානය වෙන්නේ කියන කාරණේ තමයි ඩෙලුස් කියන්නේ. මෙතන තමයි ආශාවේ ස්වરૂපය එක දිගට මේම කියන්නේ පවුල ඇතුලේ නිර්මාණය වෙන ආශාවේ ස්වરૂපය සංවිධානය ඇතුළට යනවා. සංවිධානය ඇතුලේ ස්වરૂපය පාලනය ඇතුළට යනවා. එතකොට මේ විදිහට තමයි ආශාවේ ආකෘතිය පවතින්නේ කියන එක තමයි ඩෙලුස්ගේ අදහස. ඒක නිසා එයා යෝජනා කරනවා ඔයා ෆැන්ටසයිස් කරන්න. මේ තියෙන සීමාවල් වලින් එළිය දෙයක් වාගේ ෆැන්ටසි තියෙනවා. එහෙමනම් ආ විප්ලවීයයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් වෙනස් විදිහක ආශා කිරීමක්. පනවලා තියෙන ආශාරාමයෙන් එළිය ආශාවක් වාගේ ඔළුවේ තියෙනවා. ඒ ආශාව ඔයා වාගේ නිර්මාණය ඇතුලේ බිහි කරනවා. ඒ ආශාව වෙනුවෙන් මා කවි ලියනවා, චිත්‍රපටි හදනවා. ඒ ආශාව දරන තව පිරිසවල් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒක දේශපාලනයක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඒතකොට දේශපාලනය වෙනස් කරනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මිනිස්සු ආශා කරන විදිහ වෙනස් කරනවා කියන එක. ඒක නිසා තමයි පාලනයේ ඉන්නේ රනිල් වික්‍රමසිංහද අනුර කුමාරද කියන එක අදාළ වෙන්නේ නැත්තේ. දෙන්නම ආශා කරන්නේ එක විදිහට. දෙන්නගේ ආශාව තියෙන එකම දිශාවකට නම් පාලනයේ මාරු වුණා කියලා නිර්ධනයාගෙන් ධනපතියට හෝ ධනපතියාගෙන් නිර්ධනයාට ඒක තේරුමක් වෙන්නේ නැහැ. මොකද නිර්ධනයාගේ ආශාව තියෙන්නේ ධනපතියාගේ ආශාවම වෙලා තියෙන්නේ. නැත්තම් ධනපතියා විසින් නිර්මාණය කරපු ආශාව නිර්ධනයා විසින් වැඳ පුදා ගන්නා මට්ටමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා ඩෙලුස් කියනවා අනන්‍යතාවය දැන් අපි ගොඩාක් කතා කරනවානේ ඩෙන්ටිටි පොලිටික්ස් කියලා කියන්නේ මේ කාලේ තියෙන්නේ. කියන්නේ මම ට්‍රාන්ස් අරයා තව එකක් අරයා ක්විය අරයා මෙහෙම කියා ගන්න බැරි අනන්‍යතාව ගොඩාක් තියෙනවා. ඩෙලුස් කියන්නේ මේ අනන්‍යතාවන්ගෙන් පිටින් අපිට දෙන දේවල්. එතකොට මේ අනන්‍යතාවල් බාර ගන්නවා කියලා කියන්නේ අපි විසින්ම සීමාවල් හදාගන්න. අපි මේ අනන්‍යතාවය අනුව හැසිරෙන්න පටන් ගන්නවා. මම සමලිංගිකයෙක්. මම එන සමලිංගිකයෙක් විදිහට හැසිරෙන්න ඕන. එතකොට මට පනවලා තියෙන දේශපාලනයක්, මට පනවලා තියෙන රාමුවක් තියෙනවා. ඊට පස්සේ සෙක්ෂුවැලිටි නැත්තම් අපි සෙක්ස් ගැන හිතන විදිය, අපි පවුල ගැන හිතන විදිය. මේක මොනගමස් පවුලක්ද, මේක නැත්තම් පොලිමරස් පවුලක්ද මොකක්ද? අපි සදාචාරය ගැන හිතන විදිය. මෙන්න මේ කෝඩ්ස් ටික වෙනස් කරන එක තමයි රෙවොලූෂන් එක නැත්තම් විප්ලවය නැත්තම් දේශපාලන වෙනස වෙන්නේ. ඒකෙදි ප්‍රධාන අවිය වෙන්නේ ශෘංගාරය නැත්තම් ඉරොතිකය කියලා තමයි ඩෙලුස්ගේ අදහස වෙන්නේ. අපි වෙලා වැඩි කරගන්න. හරි. එතනින් මට කියන්න ඕනුනේ අපි සෙක්ස් පුද්ගලිකයි කියලා හිතුවට සෙක්ස් පුද්ගලික දෙයක් නෙමෙයි. මොකද ඩෙලුස්ගේ අදහස් වල ඩෙලුස් විරුද්ධ වෙනවා ෆ්‍රොයිඩ් කියපු කතාවට. ෆ්‍රොයිඩ් කියනවානේ ෆ්‍රොයිඩ්ගේ හැටියට තියෙන අවිඥානය. මේ අවිඥානයේ තියෙන ආශාවල් වලින් තමයි අපිව මෙහෙවන්නේ. හැබැයි ඩෙලුස් මිට වඩා ලස්සන කතාවක් කියනවා. ඩෙලුස් කියනවා ඔයාගේ අවිඥානය නිර්මාණය කරන්නේ දේශපාලනය විසින් තමයි. ඒ කියන්නේ
මුඩුක්කුවක ජීවත් වෙන මිනිස්සෙකුගේ දරුවෙකුගේ අවිඥාණය නෙමෙයි මහා මන්දිරයක ජීවත් වෙන මිනිස්සෙකුගේ අවිඥාණය වෙන්නේ. එතකොට අර මිනිස්සයාගේ අවිඥාණය නිර්මාණය කරන්නේ මේ මිනිස්සයා මුහුණ දෙන ආර්ථික සමාජ දේශපාලන කාරණා බලපාන. එතකොට එයාගේ ආශාව නිර්මාණය කරන්නේ ඒ කාරණා බලපාන. මේක නිසා ෆ්‍රොයිඩ් කියනවා වගේ අවිඥානික ආශාවක් විදිහට නෙමෙයි ඩෙලුස් සමාජය දිහා බලන්නේ සම්පූර්ණ ආශා පද්ධතියක්. මිනිසුන්ට එයා කියන්නේ desiring machines කියන. ආශාව නිර්මාණය කරන ප්‍රොඩියුස් කරන machines. ආදරය කරනවට එයා කියන්නේ ආශාවේ නිෂ්පාදනයක් කරනවා. ඒ උදාහරණයක් විදිහට ආදරය කරද්දී කවි ලියනවා, සින්දු ලියනවා, තව දේවල් නිර්මාණය කරනවා, ඒගොල්ලෝ එකතු වෙලා ගෙවල් හදනවා. මේ ඔක්කොම මේ ආශාව ඇතුළේ සිද්ධ වෙන නිෂ්පාදනය. එතකොට මේ වගේ තමයි එහෙම මිනිස්සු එකතු වෙලා ආයතන හදනවා. සමාගම් හදනවා. ඒගොල්ලන්ගේ ආශාව. දේශපාලන සංවිධාන හදනවා. ඒකට කවුරු හරි කෙනෙකුට එයාගේ සමාජීය අයිතීන් වෙනුවෙන් එයා දේශපාලන සංවිධානයක් කරනවා. ආශාව වෙනුවෙන් තමයි ආශා නිෂ්පාදනය කරන මැෂින්. එතකොට ආශාව නිෂ්පාදනය කිරීම නැති වුණොත් එහෙම ඒ ආයතනවල ඒ කියන්නේ ශෘංගාරය නැත්තම් ඒ ඉරොටිකේ නැති වුණාන් පස්සේ ඒ ආයතන වලින් දේශපාලන වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. රෙපිටිෂන් එක. රෙපිටිෂන් එක කියලා කියන්නේ නැවත එකම දේ සිද්ධ වෙමින් යන තත්වයකටපත් වෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සෙක්ස් කියන එක වමටත් දකුණටත් දෙකටම බාර ගන්න බැරි කලාපයක තියෙන්නේ. අපි හිතුවට අපි ලෝකේ කතා කරනකොට මම කතා කරපු දාර්ශනිකයෝ ඔක්කොම වාමාංශිකෝ. ඒගොල්ලෝ පිළිගන්නේ ඒගොල්ලෝ දක්ෂිණාංශික කියන විදිහට නෙමෙයි ඒගොල්ලෝ වාමාංශික විදිහට. හැබැයි වාමාංශිකයි ඒගොල්ලන් විවචනය කරනවා මුන් මාක්ස්වාදී නෑ මුන් අරකේ නෑ මේකේ නෑ කියලා උන් වෙනම ගහ ගන්නවා. නමුත් වෙලා තියෙන්නේ අපි ගත්තොත් එහෙම අපි ගමුකෝ වාමාංශික පැත්ත දක්ෂිණාංශික පැත්ත ගැන අපි දන්නවනේ සම්ප්‍රදාය ආගම ওই දේවල් ඇතුලේ තමයි ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු රිප්‍රෙෂන් එකේ මූලික කාරණා ටික තිබුණේ. එතකොට වම එන්නේ මේකට විරුද්ධව. මෙහෙම බෑ මිනිසුන්ට නිදහස දෙන්න ඕන කියන පැත්තෙන් තමයි වාමාංශය. නමුත් බොල්ෂෙවික් විප්ලවය සිද්ධ වුණා 17 1920 ගණන් වෙනකොට ස්ටාලින් එනවා. බොල්ෂෙවික් විප්ලවය ආපු ගමන් සම්පූර්ණ සමාජයේ ඒ රුසියානු සමාජයේ ලොකු ලිංගික නිදහසක් මුක්ති විඳින්න පටන් ගත්තා. ගැහණුන්ට නිදහස හම්බුණා, ප්‍රජනන නිදහස හම්බුණා, ලොකු දෙයක් හම්බුණා. අවුරුදු 2-3ක් ගියේ නෑ ස්ටාලින් එනවත් එක්කම තිබුණාටත් වඩා කන්සර්වටිව් පාලනයකට ආපහු රටව මේ ගමන් කරා. එයා ගෙලින්ම අර තිබිච්ච පරණ පල්ලිය කන්සර්වටිව් දේවල් ටික එහෙම් පිටින්ම ගෙනා. එතකොට ස්ටාලින් කියන්නේ වාමාංශිකයෙක් තමයි. වාමාංශික ඒකාධිපතිය. එතකොට කාල් මාක්ස් ගත්තත් මාක්ස්ට ඔක්කොම ආර්ථිකය ගැන දේශපාලනය ගැන සියලු දැනුම් සම්භාරයන් තිබුණත් එයාට ලිංගිකත්වය ගැන ඒ කලාපය ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒක සම්බන්ධයෙන් කිසිම න්‍යායක් මාක්ස් ඉදිරිපත් කරේ නැහැ. ඒ වෙනුවට අපිට මාක්ස් හම්බ වෙන්නේ එයාගේ පවුල ගැන මේ බිරිඳට සලකන්න බැරි වෙච්ච, පවුලට සලකන්න බැරි වෙච්ච එමදුවට මෙහෙකාරියට පවා අතවර කරපු පුරුෂයෙක් විදිහට තමයි අපිට මාක්ස් මාගේ ජීවිතය ඇතුලේ හම්බෙන්නේ. ඒකට අර මහා දේශපාලන ආඛ්‍යාන නිර්මාණය කරන්න පුළුවන් වුණාට එයාගේ ලිංගික ආඛ්‍යානය කියන එක ඊටාම දුර්වල අවධියක තිබුණා. ඊට පස්සේ මාවෝගේ කාලේ මාවෝ සේතුන් කියන එක නම හැමෝම අහලා ඇති. මාවෝගේ කාලේදී චීන සෙක්ස් තහනම් රොමාන්ටික් ආදරය කියන එක බුර්ෂුවා කතාවක් කියලා කිව්වේ. ඒව කරන්න බෑ. සෙක්ස් කියන එක පුද්ගලික කෘත්‍ය වලින් කරන්න බෑ. ළමයි හදන්න විතරයි කරන්න පුළුවන්. එහෙම තමයි මාවෝගේ කාලේදී චීනය පාලනය කළේ. එතකොට ඔය අපි කියන නූතනවාදී වම ඊටම මෑත කාලේදී උනත් ඔය අපි කියන වෝක් කල්චර් කියන වමේ උනත් ඒගොල්ලන්ගේ අවසාන අදහස් ටික ගත්තන් පස්සේ ඒගොල්ලෝ හරිම කන්සර්වටිව් අදහස් නිර්මාණය කරා. පිරිසුදු වෙන්න, යුක්ති සහගත වෙන්න. නැත්තම් සෙක්ස් කියන එක ගැන හැමතිස්සෙම ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේ සෙක්ස් වලින් කාව හරි වික්ටිමයිස් වෙනවා. ගොදුරක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සෙක්ස් කියන එක විවෘත තෘප්තිය හොයාගෙන යන ඇඩ්වෙන්චරස් දෙයක් විදියට නෙමෙයි මේ හරිම මට කවුරු හරි බලහත්කාරයක් කරා, මට අරයා මේ විදියට කතා කරා, දැන් මට මානසික රෝගයක් තියෙනවා. මේ වගේ හරිම වික්ටිමයිස් මෙන්ටැලිටි එකකින් තමයි නූතනවම බාර ගන්න පටන් ගත්තේ සෙක්ස් කියන්නේ. නැතුව සෙක්ස් කියන එක විවෘතව බාරගත්ත බය නැතුව මොකද සෙක්ස් කියන එකේ තියෙන්නම ඔයා පවතින සීමාවල් අතික්‍රමණය කිරීම. සීමාවල් අතික්‍රමණය නොකරනවා නම් එතන සෙක්ස් කියලා දෙයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි සරලම දේ ගත්තොත් එහෙම මිනිහෙකුයි ගෑණියෙකුයි එකතු වෙනවා කියලා කියන්නේ මොකක්ද? මම මගේ ශාරීරික සීමාව තව කෙනෙක් එක්ක තරණය කරනවා. එතකොට මේක තමයි හැමතැනම මේ සිද්ධ වෙන්නේ සෙක්ස් කියන නමින්. යම්කිසි පනවා ඇති සීමාවක් වෙන් කරලා තියෙන සීමාවක් අතික්‍රමණය කරනවා. එතකොට මේ අල්පේච්ඡතාවයේ පිළිබඳ අදහස, සදාචාරයේ පිළිබඳ අදහස කියන දේවල් ඔක්කොම ඇන්ටයි ඉරොටික්, ඒ කියන්නේ ශෘංගාර විරෝධී අදහස්.
ශෘංගාරය ගැන ඉතාම ලස්සන අදහස් පද්ධතියක් ගේනවා ජෝර්ජ් බටායි කියන දාර්ශනිකයාත් පංච දාර්ශනිකේ. බටායි යෝජනා කරන දේ තමයි සෙක්ස් කියලා කියන්නේ ඉරොටික් කියලා කියන්නේම නාස්තිය. ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. එයා කියනවා අර ඉස්සර තිබිච්ච යාග හෝම වල මෙම අර දැන් අපේ ලංකාවෙත් අපි ගොඩක් විවේචනය කරන්නේ අර කන්න නැතුව මිනිස්සු ඉඳද්දි ගිහිල්ලා මොකක් හරි චෛත්‍ය ඉස්සරහා මෙච්චර කෑම නාස්ති කරනවාද? ඒ වගේ පෝස්ට් දැකලා ඇතිනේ හැමෝම කාලෙන් කාලට වැටෙනවා ඒ වගේ පෝස්ට්. ඒවට කියන්නේ සැක්‍රිෆයිසර්ස් කියලා. ප්‍රයෝජනයක් නැතුව නාස්ති කිරීම කියන එක සමාජයේ ශෘංගාරය දියුණු කිරීමට හේතුවක්. අනුරාගය වර්ධනය කිරීමට හේතුවක්. උපයෝගීතාවාදය හැමදේම ප්‍රයෝජනවත් වෙනවා කියන එක හැමදේම ප්‍රයෝජනයකට කරනවා කියන එක ශෘංගාරය දනවන දෙයක් නෙමෙයි. හොඳම උදාහරණය කාට හරි කියන්න පුළුවන් ත්‍රිවිල් එකක් ගත්තාම මේ ගමන යන්න පුළුවන්. ත්‍රිවිල් එක අඩු වියදම් ඒක ඕඩ ගමනක් යන්න පුළුවන්. ඇයි අපි යන්නේ බෙන්ස් එකකට? ඇයි අපි යන්නේ ඊට වඩා සැපවත් වාහනයකට? නාස්තියක්. මිනිස්සු සෑහෙන වියදම් කරලා එහෙම ලොකු නාස්තියක් හදනවා ඒක. හැබැයි මේ ලක්ෂරි එක නැත්තම් ඒ විඳීම නැත්තම් ඒක ශෘංගාරය ඒ මිනිස්සුන්ගේ හැඟීම් වල සංවර්ධනයේ තියෙන්නේ අන්න අර නාස්ති කරන කියන කලාපය ඇතුළේ. සෙක්ස් කියන එක කවදාවත් ලීනියර් දෙයක් නෙමෙයි. සෙක්ස් කියන එක හැමතිස්සෙම අවුලත් එක්ක සම්බන්ධ දෙයක්. කියන්නේ සෙක්ස් වලට කවුරු හරි කෙනෙක් ඇතුළු වුණාම ඔයාගේ මෙච්චරකල් පිළිගත්ත විශ්වාසයන් පද්ධතීන් අවුල් වෙන්න නියමිතයි. එතකොට අර ජාතිකවාදියෙක් වගේ නිකන් හරි ක්ලියර් විදිහට පෙනී ඉන්න බෑ සෙක්ස් ඇතුලේ. වාගේ අවුල් පැත්තකුත් තියෙනවා, නොන්ටි පැත්තකුත් තියෙනවා. ඒ පැත්තත් බාර ගන්න සිද්ධ වෙනවා. ඒක නිසා බටායිගේ යෝජනාව තමයි එයා ලස්සන කතාවක් වෙනවා කියන්නේ මේ ලෝකේ අපි හිතුවට ලෝකේ පවතින නාස්තිය උඩ කියලා. ලෝකේ පවතින ඉතුරු කිරීම උඩ නෙමෙයි. ලෝකේ පවතින නාස්ති කිරීම. ඒක ධනවාදය ගැන දන්න ගොඩක් කට්ටිය දන්නවා. ඇති අවශ්‍ය දේ නිෂ්පාදනය කිරීම උඩ නෙමෙයි ලෝකේ ගොඩක් මිනිස්සු දැන් බඩගින්න නිවාගෙන ඉන්නේ. ලෝකේ ගොඩක් මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන් විදිහේ ආර්ථිකයක් වෙල්ත් එකක් ලෝක නිෂ්පාදනය වෙලා තියෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිර්මාණය කිරීම මතින් නෙමෙයි. අනවශ්‍ය භාණ්ඩ නිර්මාණය කිරීම. මොකද අනවශ්‍ය භාණ්ඩ නිර්මාණය කරන්නේ ඒවා මිලදී ගන්න ලොකු වියදමක් වැය කරන්නේ ඒ විදිහට වියදම් කරන්න පුළුවන් ලොකු ආර්ථිකයක් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ තව ගොඩාක් පිළිසකට තමන්ගේ මූලික අවශ්‍යතා හෝ නිර්මාණය කරන්න පුළුවන් මට්ටමක් වෙල්ත් එකක් නිෂ්පාදනය වෙනවා කියන එක. ඉතින් මම කියන්නේ බටායිගේ ලස්සන යෝජනාවක් තමයි බටායි කියනවා. එයා කියන ලෝකේ හැමතැනම තියෙන සෙක්ස් සිම්බල්ස් තමයි. එයා කියනවා ඉර දිහා බලන්න. අපි මහා සූර්ය රාජයා රෙහිමේ කියනකොට එයා කියනවා මේක ඒනස් එකක්. නැත්තම් අදෝමුඛයක් විදියට ඉර දිහා බලන්න. ඉර කියන්නේ අදෝමුඛයක්. ඉර කරන්නේ ගිනි අරගෙන පිච්චි අපි හරියට ෆාට් කරනවා වගේ තාපේ පිට කරනවා. කියන්නේ පඩාරිනවා කියලා වාතාවරණය කියලා ඒ වගේ තාපේ පිට කරනවා. ඒ තාපයෙන් තමයි මේ ලෝකේ ගස් වෙන්නේ මිනිස්සු ජීවත් වෙන්නේ හුස්ම ගන්න ඔක්සිජන් නිෂ්පාදනය වෙන්නේ ඔක්කොම සිද්ධ වෙන්නේ. හැබැයි ඉරට ප්‍රයෝජනයක් තියෙනවද ඒ තාප? ඉර ප්‍රයෝජනවත් යමක් කරනවා කියලා ඒ තාපය නිර්මාණය කරන්නේ. නෑ ඒක ඉරේ අපද්‍රව්‍යයක්. ඉරේ නාස්තියක්, වේස්ට් එකක්. වේස්ට් එකෙන් තමයි මුළු ලෝකෙම වැඩ කරන්නේ. අලිය බෙට්ටක් දාන. අලිය බෙට්ටක් දානකොට අලියට වැඩක් තියෙනවද ඒ බෙට්ටේ? නෑ. හැබැයි මේ බෙට්ට පොළොවට වැටලා ඒකේ ගස් වැවිලා, හතු වැවිලා, පොර වෙලා සෑහෙන දෙයක් ඒ පොළොවට සිද්ධ වෙනවා. ඒක හැබැයි අලියගේ නාස්තිය. ඒක නිසා එයා කියන්නේ බටායිගේ අදහස තමයි වේස්ට් එක. එයා කියනවා ලෝකේ පවතින්නේම ජීවිතය, මරණය සහ නාස්තිය කියන කාරණා තුන උඩ. ජීවිතය, මරණය සහ නාස්තිය කියන කාරණා තුන උඩ. දැන් සෑහෙන වෙලාවක් මම කාලේ අරගෙන තියෙන නිසා මම ඉතාලම කෙටියෙන් කියනවා ඊටු කතන්දර ටික. ඉන්දියාවේ තිබුණා මම ඉතාලම කැමැත්තෙන් ෆලෝ කරන දර්ශනයක් තන්ත්‍ර කියලා. මේ තන්ත්‍ර යානය කියන එක ඉතාලම ආකර්ෂණීය දර්ශනයක්. ඔය අපි කියන වික්ටෝරියානු අනම්මනම් පැවතුම් ඔක්කොමටම පසෙකින් බ්‍රාහ්මණ කාලේ අර අපි කියපු ක්‍රිස්තියානිය වගේම තිබුණු ආධිපත්‍යයට විරුද්ධව ආපු දර්ශනයක් තන්ත්‍ර කියලා කියන්නේ. තන්ත්‍රවල තිබිච්ච දේ තමයි බ්‍රාහ්මණවාදයේ බ්‍රාහ්මණ දේශපාලනයෙන් කියපු හොඳ නරක කියන බෙදීම ඒගොල්ලෝ අයින් කරා. ඒගොල්ලෝ අද්වෛත කියලා එකක් ගෙනාවා. හොඳයි නරකයි කියලා නෑ. හොඳ වගේම තමයි නරක. මේ සියල්ල එකට භුක්ති විඳින්න ඕන කියලා. අමු සොහන් වල ඉඳගෙන මිනිමස් කුණු වෙච්ච මස් කාලා ජීවත් වෙන්න පටන් ගත්තා. කවුරු හරි අගෝරි කියන නිකාය ගැන දන්නවා නම් එහෙම තාන්ත්‍රික නිකායක්. ඒගොල්ලන්ගේ අරමුණම තියෙන්නේ ඒ හොඳ නරක කැත ලස්සන කියන සීමාවල් ඉක්මවා යාම කියන්නේ. එතකොට මේ
කුලවාදයේ බැහැර කරා. සම්පූර්ණ කුලවාදය අයින් කරලා දැම්ම. ඒ වගේම තන්ත්‍ර බිහි වෙන්නේ ගැහණියකදී. ඒ කියන්නේ පිරිමිනේ දවස්වල ඔක්කොම ආධ්‍යාත්මික දර්ශන නිර්මාණය කරන්නේ පිරිමි. ඒ වෙනුවට තන්ත්‍ර නිර්මාණය කරන්නේ ගැහණියක් විසින්. එතකොට මේ තන්ත්‍රවල කියන දේ තමයි තමන්ගේ ආධ්‍යාත්මිකත්වයයි තමන්ගේ බාහිරයයි කියන එක ද්විත්වයක් විදිහට දෙකට බෙදිච්ච දෙයක් විදිහට නැතුව සමස්තයක් විදිහට විඳින්න පුළුවන් ආධ්‍යාත්මයක් නැත්තම් ආගමක් නිර්මාණය කරගන්නේ කොහොමද? ප්‍රැක්ටිස් එකක් හදාගන්නේ කොහොමද? එතකොට තන්ත්‍ර කියලා කියන්නේ පවතින දේශපාලනයට ඊටාම ප්‍රතිවිරෝධාත්මක තමන්ගේ ආශාව කියන එක මාර්ගයක් විදිහට ආශාව කියන එක අර අපි සසර තරණයක දැන් බුදුන්ගේ ගත්තොත් එහෙම සසර තරණය කරන දොරටුව වෙන්නේ ආශාව නැති කිරීම. සසරින් ගැලවෙන්න දොරටුව වෙන්නේ. හැබැයි තන්ත්‍රවල සසරින් ගැලවෙන්න දොරටුව නැත්නම් සසර තරණය කරන දොරටුව වෙන්නේ ආශාව උපරිමයෙන් වැළඳ ගැනීම. කිසිම දෙයක් බැහැර නොකර වැළඳ ගැනීමේ පූර්ණ ලිංගිකත්වයක් කරා අර විල්හෙල්ම් රයිට් කියනවා වගේ රිප්‍රෙස් නොකරපු ලිංගිකත්වයක් කරා යන ගමනක් තන්ත්‍රය ඇතුලේ දේශපාලනිකව යෝජනා කරනවා. එතකොට මම අන්තිම අවසාන වශයෙන් එන තැන තමයි බලය වෙනුවට වසඟය කියන එක. මේක ඊටම ඈත කාලයකදී එක් දේශපාලනය විසින් පාවිච්චි කරපු වචනයක් බලය වෙනුවට වසඟය. බලය කියන්නේ දේශපාලනික බලය, පිරිමි බලය, මැස්කියුලින් පොලිටික්ස් වල තියෙන බලය, වසඟය කියලා කියන්නේ ස්ත්‍රී බලය, සිඩක්ෂන් කියන වචනේ. එහෙම නැත්නම් ෆෙමිනින් පොලිටික්ස් වල තියෙන දේ. එතකොට අපි දැන් දන්න දේශපාලනය අනකිරීම, පාලනය, ප්‍රචණ්ඩත්වය කියන කාරණාවට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අනක් දෙනවා, ඒ අනෙන් පාලනය කරන්න බලනවා. එහෙන් බැරි වුණොත් එම් පොලිසිය හරි දාලා ප්‍රචණ්ඩ විදියට පාලනය කරනවා. මේක පදනම් වෙන්නේ ස්වාධිපත්‍ය. ඒ කියන්නේ කාටද බලය තියෙන්නේ? ඊළඟට වයලන්ස්. කාටද ප්‍රචණ්ඩත්වයේ යොමු කරන්න බලය තියෙන්නේ? කාගේ මතවාදයේද තියෙන්නේ? සහ මේ මතවාදය ඇතුළේ මොනතරම් නිෂ්පාදනයක්, මොනතරම් දේවල් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද කියන කාරණාව. මේකට කියනවා vertical power. පිරිමි බලය. මේක තමයි සිරස් බලය වෙන්නේ. vertical power. වසඟය කියලා කියන්නේ horizontal නැත්නම් තිරස් බලය කියන එක. මේක feminine power එක. එතකොට ඒකෙදි බලපාන දේ තමයි අපිට ආකර්ෂණය කරන්න පුළුවන්. අනිකාව අපේ දෙයට ආකර්ෂණය කරගන්න පුළුවන්. අනිකාට ඒකට ආකර්ෂණය වෙන්න පුළුවන් సౌందර්යයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට බයිනරි නැතුව මම හොරා නෙමෙයි ඔයා හොරා නැත්නම් ඔයා හොරා මම හොරා නෙමෙයි වගේ දෙපැත්තට බෙදා ගන්න නැතුව අපිට දේශපාලනය දිහා බලන්න පුළුවන්. ඔයායි මා එක වගේ මිනිස්සු කියන පැවැත්මෙන් එකතු වෙන්න පුළුවන්. මේකට කියනවා අර ඩෙලූස් එහෙම කියනකොට කියනවා අර කවුරු හරි දැකලා තියෙනවා නිදුකුම් දැන් පොල් ගස් හරි ඔය ලොකු ගස් අපි දැකලා තියෙන මුලක් තියෙනවා අතු බෙදි බෙදි උඩට යන කෙනෙක්. හැබැයි නිදුකුම්බ ගහක් ගලවලා බලන්න නිදුකුම්බ ගහේ තියෙන්නේ හැම තැනම චූටි කෑලි වලින් සම්බන්ධ වෙයි දිගට යන්නේ. ඒකට කියන්නේ රයිසෝම පැවැත්මක් කියලා. රයිසෝමික්. ඒතර පවර් කියන එකේ මෙන්න සිරස් පැවැත්ම වෙනුවට රයිසෝමික් පැවැත්ම. ඒ කියන්නේ වටේට විහිදිච්ච හැමෝටම ස්වාධීන පැවැත්මකුත් තියෙනවා. හැබැයි හැමෝම එකිනෙකාට බාධාවක් නැතුව එකිනෙක සම්බන්ධ වෙලක් තියෙනවා. මෙන්න මේ වගේ ෆෙමිනින් පොලිටික්ස් වලට අපිට යන්න පුළුවන්ද කියන එක. මැස්කියුලින් පොලිටික්ස් ඇතුලේ තමයි අපිට හම්බ වෙන හයරාකි එක. ඊට පස්සේ ටෙරිටරි එක මේක මගේ කලාපය කියන එක. ඊට පස්සේ අනිත් එකව කන්ට්‍රෝල් කරන එක, ඒකෙන් ජය ගන්න එක. ඒකෙන් තමයි අපි අනන්‍යතාවය හදන්නේ. ඒ කියන්නේ ජාතිය කියන එක හදන්නේ. දැන් ඔය ජාතිය බිහි කිරීම ගැන එහෙම ජාතිවාදය නැත්නම් ජාතිකත්වය කියලා කියන්නම යටපත් කරපු ලිංගිකත්වය. ඒකේ තේරුම තමයි මට මගේ ලිංගිකත්වය අත්පත් කරලා දෙන්න බැරි වුණාම මම සාමූහික අනන්‍යතාවයකට එකතු වෙනවා. හරි මට මගේ සෙක්ස් ආරක්ෂා ලබා ගන්න බෑ. හැබැයි මම ජාතිය ආරක්ෂා කරනවා. මට මගේ ශරීරය අත ගන්න බැරි වුණාට මට පුළුවන් ජාතිය ආරක්ෂා කරන්න. ජාතියට ආදරය කරන්න. අපි ඒකට කියන්නේ මොකද්ද? අපි කියන වචනේ ජාතිකානුරාගය. ඒක නිකම් වචනයක් නෙමෙයි අනුරාගය කියන වචනේ. අපේ යටපත් කරපු සෙක්ස් තමයි අපි ජාතික කොඩියට දාන්නේ. අපේ යටපත් කරපු සෙක්ස් තමයි අපි ජාතික හැඟීමට දාන්නේ. එතකොට ජාතිකත්වයේ ජාතිකවාදයේ කාගේ හරි උත්සන්න වෙලා තියෙනවා නම් එයා ඒ ප්‍රමාණයට ලිංගිකත්වය අවරෝධනය කරලා යටපත් කරලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ ස්ත්‍රී දේශපාලනික කතිකාවක් ඇතුලේ වඩා නම්‍යශීලී ගලා යන සුළු එකිනෙකාට හිර වෙච්ච කොටු හදන්නේ නැති සම්බන්ධතා රටාවක වෙනම විදිහක ඩයලොග් එකක් වෙනම විදිහක ඩිස්කෝස් එකක් හදන්න පුළුවන්ද කියන එක තමයි මම හිතන්නේ ලිංගික දේශපාලනයේ කතිකාව වෙන්නේ. බොහොම ස්තුතියි අහන් හිටියට.